හරි අයිබන් දුවපුතේ අද මේ වීඩියෝ එක කරන්නේ 2026 රිවිෂන් සහ පේපර් ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව ඔයගොල්ලොම මුලින් දැනුවත් කිරීම සඳහා. හරිද? ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ අපි මේ 2026 රිවිෂන් සහ පේපර් ක්ලාස් කියන දෙකට අදාළව මොන වගේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්නේ කියලා ඔයාව දැනුවත් කරනවා. එතකොට ඒ වැඩසටහන ඔයාට සෙට් වෙනවා නම් ඔයාට පුළුවන් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ නිසා තමයි පන්තිය ආරම්භ කරන්න කලින් මේ වගේ දැනුවත් කිරීමක් කරන්න උත්සාහ කරේ. හරිද? ඉතින් මේකේ මම ලොකු වෙලාවක් ගන්නෙ නෑ. උපරිම පැය භාගයක් විනාඩි 40ක් වගේ පොඩි කාලයක් තමයි මම මේකෙදි භාවිතා කරන්නේ. ඒ නිසා මම මේක පොඩ්ඩක් මේ කාරණා කීපයකට මම මේක ඇතුලේ කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා කීපයක් පෙළගස්ස ගත්තා. පළවෙනි කාරණාව තමයි පොඩ්ඩක් ඇයි අපි 2026 රිවිෂන් එකක් කළ යුත්තේ ඇයි? හරිද? 2026 රිවිෂන් එකක් නැත්නම් 2026 පේපර් ක්ලාස් එකක් කළ යුත්තේ ඇයි කියන එක ගැන මම විනාඩි 5ක් විතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොනවද වෙන්නේ? හරිද? රිවිෂන් එකට විතරක් පේපර් ක්ලාස් එකට විතරක් නැත්නම් රිවිෂන් පේපර් ක්ලාස් කියන දෙකට එකතුව කොහොමද මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කියන ප්‍රෝග්‍රෑම් එක විස්තර කිරීමක්. ඒ වගේම මම තුන්වෙනියට බලාපොරොත්තු වෙනවා මේකට මොන වගේ කියන්නේ ළමයින් ශිෂ්‍යෝ විදිහට ගත්තොත් ඕගොල්ලන්ගෙන් මේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කරගන්න මොන වගේ දායකත්වයක් අවශ්‍යයිද? ඒ වගේම තියරි සහ රිවිෂන් ඒ කියන්නේ පළවෙනි වතාවේ විභාගෙට මුහුණ දෙන දරුවෙක් හෝ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි දරුවෙක් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ වැඩ කරනවා නම් ඒ කොයි විදිහටද වැඩ කළ යුත්තේ කියන එක ගැන කාරණා කතා කරන්න. ඔන්න ඔය කියන ස්ටෙප්ස් 4 ගැන තමයි මම මෙතනදී අවධානය යොමු කරන්නේ. පළවෙනි විනාඩි 5 අරගෙන මම කතා කරන්නේ ඇයි අපි රිවිෂන් එකක් කළ යුත්තේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න. හරිද? පළවෙනි කාරණාව තමයි දැන් මේ වෙනකොට A level 2025 A level විභාගයට අදාළව මූලික ප්‍රධාන විෂයන් සියල්ලම අවසන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ සෙක්ෂන් එකට අදාළව ගත්තොත් බයෝ, කෙමිස්ට්‍රි, ෆිසික්ස් කියන සබ්ජෙක්ට්ස් තුනේම වැඩ ඉවර කරලා තියෙනවා. ඒ නිසා මෙතන මේ වැඩසටහන අහන හෝ ඉදිරියේදී මේ වීඩියෝ එක බලන අය අතරේ ඉන්නවා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි විදිහට 2026 විභාගේ කරන්න බලාපොරොත්තු වෙන දූල පුතාලා. ඒ වගේම ෆස්ට් ෂයි එකේ 2026 ෆස්ට් ෂයි විභාගේ ලියන්න බලාපොරොත්තු වෙන දූල පුතාලා. එතකොට රිවිෂන් එක බලාපොරොත්තු නැත්නම් රිවිෂන් එකකට සම්බන්ධ යුත්තේ ඇයි කියලා ගත්තොත් මෙන්න මේකයි. 2026 තියරි පන්තියේ ඉන්නවා නම් ඒ කියන්නේ පළවෙනි වතාවේ විභාගෙට මුහුණ දෙන දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් මේ වෙනකොට බයෝ විෂය ධාරාව ඉතාම හොඳ මට්ටමකින් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ කරන හැම ටර්ම් ටෙස්ට් එකකම ලකුණු 75කට ඉහළින් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ සතුටුදායක. ඒ කියන්නේ තමන්ගේ සබ්ජෙක්ට් එක පිළිබඳව කිසිම පසුතැවීමක් නැහැ. වැඩ ටික හරියට පිළිවෙලට සාර්ථකව සිද්ධ වෙනවා නම් ඒ වගේ දුවෙකුට පුතෙකුට ලොකු අවශ්‍යතාවයක් නැහැ රිවිෂන් එකක් එක්ක සම්බන්ධ වෙන්න. හරිනේ? නමුත් තියරි දරුවෙක්ට රිවිෂන් එකක් එක්ක සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් මෙන්න මේ ආකාරයට එනවා. පළවෙනි අවස්ථාව තමයි කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා ප්‍රශස්ත මට්ටමින් වැඩ කරලා නැහැ. හරිද? ඒ කියන්නේ ලකුණු මට්ටම ඉතා පහළ මට්ටමක හෝ මැදි මට්ටමක තියෙන්නේ. එතකොට එයාට දැන් අවශ්‍යයි අලුත් රිනීවල් එකක්. අලුතෙන් වැඩේ පටන් ගන්න අවශ්‍යයි. නමුත් එයාට මේ ඒක තනියෙන් හසුරව ගන්න බෑ. ඒ නිසා පන්තියක් ඇතුලේ වැඩ කරන්න උවමනායි එයාට මේ ඉලක්කය සපුර ගැනීම සඳහා. ඒ කියන්නේ මේ දක්වා කරගෙන ආපු දේවල් අතපහුව වෙලා තියෙනවා. ඒවා සියල්ල අමතක කරලා දාලා අලුතෙන් වැඩක් පටන් අරගෙන කරන්න කැමති 2026 පස්යි පළවෙනි වතාවේ විභාගෙට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන දූල පුතාලා. හරිද? එතකොට ඒගොල්ලන්ට රිවිෂන් එකක් ඇතුලේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම තව කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි ඉන්න පුළුවන් මේ දක්වා තමන් ගියපු ක්‍රමවේය. හරිද? තමන් ගියපු පන්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ගියපු ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරලා අලුත් විදිහකට මේක පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. හරිද? කාරණා ඔන්න දෙකක් තියරි අය අතරේ මෙන්න මේ වගේ දෙගොල්ලක් ඉන්නවා. එක්කෙනෙක් සම්පූර්ණයෙන් මේක අතහැරලා දාලා ගිහිල්ලා දැන් සම්පූර්ණයෙන්ම විෂය අවුල් කරගෙන ඉන්න දරුවෝ ඉන්නවා. එතකොට ඒක වගේ දරුවෝ ඔය අපේ තියරි පන්තිවලදී ඔයගොල්ලෝ දැකලා තියෙනවා නිතර අපිට මේ චිට්ටේවල අහනවා දැන් පටන් ගන්න පුළුවන්ද? දැන් පටන් ගත්තොත් මට ඒ තුනකට යන්න පුළුවන්. මට සර් ලකුණු මෙහෙච්චරයි තියෙන්නේ. ඒ වුණාට මට දැන් මේ මෙඩිසින් යන්න ආසයි. ඒක කරන්න පුළුවන්ද? පුළුවන්.
හැබැයි මේ අධියරේදී පටන් ගන්න ඕනේ. මේ වීඩියෝ එක කවදද ඔබ බලන්නේ කියන එක අදාළව නෙවෙයි. මෙන්න මේ අධියරේ කියන්නේ මේ දෙසැම්බර් පළවෙනි සතියේ ඉඳලා වැඩ පටන් ගත්තොත් විභාගෙට මාස 8ක් තියෙනවා. මේ මාස 8 ඇතුලේ කරන්න පුළුවන්. අන්නේ වැනි දුවෙක් පුතෙක්ට මේ දක්වා කරපු සියල්ල අමතක කරලා මුල ඉඳලා පටන් අරගෙන මුල ඉඳලම අලුතෙන්ම ගොඩ නැගෙන්න රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරන්න පුළුවන්. හරිනේ, ඒක තේරෙනවනේ. ඒ වගේම කෙනෙක් ඉන්නවා නම් මේ වැඩසටහන ඇතුලේ අපේ වීඩියෝ එකක් බලලා අපේ පාඩ පන්තියක් කරන විදිහ දැකලා ඒක දැකලා අනේ මේ සර්ගෙන් ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි. ඒ නිසා මුල පාඩම් ටිකත් ඒ සර්ගෙන්ම කරගන්න ඕනේ වගේ එකක් තියෙනවා නම් අන්න ඒ දරුවටත් පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරිද? ඊළඟ කාරණාව තමයි තව තුන්වෙනි එකක් මම කියන්නම් තියරි ළමයිට. ඒ තමයි කවුරු හරි ළමයෙක් කියනවනේ මට තියරි ටික නම් ඕකේ සර්. ඒ වුණාට මට මේ තාම හරියට ප්‍රශ්නකට උත්තර ලියා ගන්න බෑ. ඒ නිසා ඒ උත්තර ලියන විදිහ මට දැනගන්න ඕනේ හරියටම. ඒක මම try කරාට මට සෙට් උනේ නැහැ. මට හරියට උත්තරයක් ලියන්නේ කොහොමද, රචනාවක් ලියන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් ඕක කෙමිස්ට්‍රි ෆිසික්ස් එක ගලපනකොට පොඩ්ඩක් වෙනසක් තියෙනවා. හරිද? කෙමිස්ට්‍රි ෆිසික්ස් වල ඔන්න ඔය කියන කතාව නැහැ. කියන්නේ පාඩම පුළුවන් නම් උත්තරයක් ලියන විදිහ ඉගෙන ගන්නවා කියලා එකක් නැහැ. හරිද? හැබැයි මේ බයොලොජි වල පාඩම පුළුවන් වීම කියන්නේ එකක්, ලකුණු පූර්ණ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ආකාරයට උත්තරයක් ලියනවා කියලා කියන්නේ තව එකක්. අන්න ඒක ඉගෙන ගන්න ඕනේ. හරිද? මම මේ කතා කරේ රිවිෂන් කෑල්ල විතරයි. හරිද? පේපර් කෑල්ල නම් කිසි කතාවක් නැහැ. ෆස්ට් ෂයිද සෙකන්ඩ් ෂයිද තර්ඩ් ෂයිද අදාළ නැහැ. හැම ළමයෙක්ම පේපර් එකට සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? හරි. ඊළඟට මම කතා කරන්නම් දෙවෙනි වතාවේ සහ තුන්වෙනි වතාවේ කරන දරුවෙක්ට. හරිද? එතකොට දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ කරන දරුවෙකුට මම මුලින්ම පොඩ්ඩක් කතා කරන්නේ ඔයා මේ වෙනකොට 100%ක්ම ඊළඟ පාර විභාගයේ ලියනවා කියලා තීරණයක නැහැ. නිකන් දල වශයෙන් නිකන් දෙපැත්තට නැවි ඉන්න දරුවෙක්. හරිද? එතකොට එහෙම නැවි දෙපැත්තට වැනෙන චරිතයක් ඉන්න පුළුවන් මෙන්න මේ විදිහට. එකක් තමයි මේ රිසල්ට්ස් හොඳයි. MCQ මට්ටම් හොඳයි. MCQ 44ක් 42ක් 40කට වඩා වැඩියෙන් සබ්ජෙක්ට් වල MCQ ගහලා තියෙනවා. හරිද? එහෙම නැත්නම් සබ්ජෙක්ට් දෙකක 40ට වඩා ගහලා තියෙනවා. එකක අපි දුන් ගොඩක් බයොලොජි ළමයි ෆිසික්ස් වලනේ අවුල තියෙන ෆිසික්ස් වල තියෙන 30 ගණන්. හරිද? එතකොට ආපහු කරන්න වෙයිද වගේ එක තැනක වැනි ඉන්න දරුවෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් A level මේ පාර ලියපු විභාගය ගැන කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ඒ වුණාට මේ A level වලින් මට දිනන්න පුළුවන් ද ජීවිතේ? එහෙම නැත්නම් වෙන මොකක් හරි කරලා මම මේ ජීවිතේ දිනනවද කියන එක ගැන දෙපැත්තට වෙනස කෙනෙක් ඉන්න පුළුවන්. හරිද? එතකොට පළවෙනි එක්කෙනාට මම කියන්නේ ඒ කියන්නේ හොඳ MCQ ස්කෝර් එකක් කරලා තියෙන දරුවෙක් ඉන්නවා නම් ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ මේ ආපහු කරන්න. හරිද? ඒ කියන්නේ හොඳ MCQ මට්ටමක් තියෙනවා නම් ඒ කියන්නේ සබ්ජෙක්ට් 3ම 40ට වඩා වැඩියෙන් අරගෙන තියෙනවා නම් සබ්ජෙක්ට් දෙකක් අවම වශයෙන් සබ්ජෙක්ට් දෙකක් හොඳට 40 පන්නලා අරගෙන තියෙනවා නම් මේ MCQ මට්ටම මම මේ කියන්නේ අනිත් එකේ 39 38 37 වගේ අතර ඉන්නවා නම් ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ ඔයාට මෙඩිසින් යන්න. ඒ නිසා ඒ වගේ අයට ලොකුවට මේකේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. නමුත් ඔයා හිතනවා නම් නෑ මට එච්චර ෂුවර් නෑ වගේ එකක් අන්තිම වෙනකන් ඉඳලා රිසර්ච් වෙනකන් ඉඳලා පටන් ගන්න යන්න එපා. දැම්ම පටන් අරගෙන කරගෙන යන්න. හරිද? ඒක එකක්. අනිත් කට්ටිය. ඒ කියන්නේ අර මේ පාර විභාගය පිළිබඳව සැටිස්ෆැක්ෂන් එකක් නෑ. ඒ කියන්නේ මේ පාර විභාගය සාර්ථකයි කියලා අදහසක් නෑ. හැබැයි මට A level කරන්න පුළුවන් ද බැරිද කියලා අදහසක ඉන්න දරුවෙක් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ දුවෙකුට පුතේකට මතක තියාගන්න. ඔයාට ජීවිතේ දිනන්න නැත්තම් ජීවිතේ ඔයා ස්ටෙප් එකක් උඩින් කකුල උඩින්ම තියාගන්න හම්බෙන ලොකුම අවස්ථාව තමයි A level කියලා කියන්නේ. හරිද? ඒ නිසා වෙන කිසිම දෙයක් ගැන හිතනවට වඩා නැත්නම් වෙන කිසිම දෙයක් පිළිබඳව ඔයා තියෙන විශ්වාසයට වඩා A level පිළිබඳව ඔයා විශ්වාස කරන්න. හරිද? මොකද A level වලින් ඔයා හොඳ ප්‍රතිඵලයක් අරගෙන විශ්වවිද්‍යාලයකට ගියොත් A ලබා ගන්න අත්දැකීම් සහ A ලබා ගන්න ක්වොලිෆිකේෂන් එක ඔයාට වෙන දෙයකින් ලබා ගන්න සෑහෙන අපහසුයි සහ එහෙම නැත්නම් වෙන දෙයකින් ඔයාට ඒක ලබා ගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඉතාලම කලාතුරකින් කෙනෙක් විශ්වවිද්‍යාලය යන්නේ නැතුව ජීවිතේ දිනපු අවස්ථා ඉන්න පුළුවන්. එතකොට ඒක නිකන් අර 100ට 0.1ක විතර වගේ නැත්නම් ඊටත් අඩු ප්‍රතිශතයක තියෙන සම්භාවිතාවයක්. ඒක දිහා බලලා ඒ වගේ කෙනෙක්ගේ YouTube කතාවක් හෝ Facebook කතාවක් හෝ බලලා මමත් මේ විදිහට ජීවිතේ දිනනවා කියන තැනට යන්න එපා. එහෙමනම් මොලේ
යම් මට්ටමකට හරි සයන්ස් කරන මට්ටමට දියුණු වෙලා තියෙන ළමයෙක් නම් සම්භාවිතාව පිළිබඳ අයිඩියා එකක් තියෙන දරුවෙක් නම් මොකද අපි බයොලොජි වලදී සම්භාවිතා ගණන් එහෙමත් හදනවා ඒ නිසා මේ සම්භාවිතාවය පිළිබඳ අයිඩියා එකක් තියෙන දරුවෙක් නම් කවදාකවත් එවැනි තීරණයක් ගන්නෙ නැහැ හරිද ඒ නිසා ඔයාට හම්බෙන හොඳම අවස්ථාව A level වලින් ගොඩ ගන්න එක ඒ නිසා තව පාරක් try කරන්න ඒ නිසා සාමාන්‍යයෙන් සාර්ථකත්වය කියන එක අඛණ්ඩව ලැබෙන එකක් නෙමෙයි. දැන් මෙතන ඉන්න මේක අහන් ඉන්න A level මේ සයන්ස් කරන්න තෝරගත්ත බොහෝ දුල පුතාලා ශිෂ්‍යත්වෙත් පාස් වෙලා ඇති. එහෙම නැත්නම් මේ A9ක් A7ක් A8ක් O level වලට ලබාගෙන ඇති. ඉතින් ඒ නිසා ඔයා ජීවිතේ යම් මට්ටමකට සාර්ථකත්වයකට ළඟා වෙලා හිටපු කෙනෙක්. එතකොට ජීවිතේ සාර්ථකත්වය කියන එක මේ අර අඛණ්ඩව එන එකක් නෙමෙයි. සමහර තැන්වලදී වැටෙනවා ආපහු නැගිටින්න ඕනේ. හරිද? ඔය බොක්සින් ක්‍රීඩාවෙත් තියෙන සුලභ කතාවක් නේ කියන්නේ ප්‍රසිද්ධ කතාවක් නේ මොකද්ද ඔයා පහරක් වැදිලා වැටුණට ඔයා තරගෙන් අවුට් වෙන්නේ නැහැ හරිද නැත්නම් තරගේ පරාජයටපත් වෙන්නේ නැහැ ඔයා තරගේ පරාජයටපත් වෙන්නේ මොකක් වුණොත්ද අර ගහන පහර වැදිලා වැටුණට පස්සේ ආයි නැකිටීම ප්‍රතික්ෂේප කරොත් හරිද ඔයා ආයින් සැරයක් නැකිටි සිටිනවා නම් තරගය තුල ඔයාට ආයිපව් ගමනක් යන්න පුළුවන් හරිද අන්න ඒක නිසා මතක තියාගන්න මේ අවස්ථාව මග හරින්න එපා. තව මාස 8යි තියෙන්නේ. මේ මාස 8 ඇතුළතදී ඔයාට ලොකු දෙයක් ජීවිතේ කරගන්න පුළුවන් වෙයි. අවුරුදු මෙතනින් එහාට ජීවත් වෙන අවුරුදු 30ද 40ද 50ද කියන සම්මස්ත ජීවිත කතාව කොයි විදිහට ඔයා ගත කරනවද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකයේ වෙයි මේ A level. ඒ නිසා කරුණාකරලා A level මත විශ්වාසය තියන්න අනිත් දේවල් වලට වඩා කලාතුරකින් Tamanට ලොකු මේ දෙමව්පියන්ගේ පැත්තෙන් ලොකු මේ මුදලක් ඉතිරි කරලා තියෙන දරුවෙක් ඉන්න පුළුවන්. ඒ දරුවා සමහරක් වෙලාවට මොන හරි ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා මේ විශ්වවිද්‍යාලයකට යන්න හෝ පිටරට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න මේ කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දරුවෙක් එක්ක අනිත් සාමාන්‍ය හැකියාවක් තියෙන දරුවෝ එයත් එක්ක සංසන්දනය වෙන්න එපා. එයාට මුදල් තියෙන නිසා එයාට පුළුවන් ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරගන්න නැත්නම් පිටරටකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරන්න. හැබැයි අනිකුත් සාමාන්‍ය මට්ටමේ ඉන්න දරුවෝ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ ගවර්න්මන්ට් මේ අපේ තියෙන ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙලා ඒකෙන් කොහොම හරි ඉස්සරහට යන්න. පැහැදිලිද කියන එක? ඉතින් ඔතනින් එහාට මම ඒ ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් දැන් අපි යමු අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොනවද කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි ගන්න. හරිද? රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක කියලා කිව්වට ගොඩක් අය කියන බයෝලොජි වලදී අහන්නේ මේ රිවිෂන් එකක් ගැන නෙවෙයි අපිට ඕන කරන්නේ පේපර්. ඔව් පේපර් තමයි මේකේ කරන්නේ. හරිද ඒ නිසා රිවිෂන් එක ගැන අපිට අහන්න දෙයක් නැහැ කියලා වීඩියෝ එක මෙතනින් නතර කරන්න එපා. ඒ නිසා දිගටම මේ කතාව අහන්න මේක ඇතුලේ පේපර්ස් තමයි කරන්නේ. ඒ නිසා රිවිෂන් කියලා කියන්නේ නැවත මතක් කර ගැනීමක් කියන අදහසනේ. ඒ නිසා ඒකත් මේක ඇතුලේ වෙන නිසායි එහෙම කියන්නේ. ඒ නිසා මේක හොඳට අන්තිම වෙනකන් අහන්න. හරිද? අපේ පේපර් ඇන්ඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ස්ටෙප්ස් 4ක් ක්‍රියාත්මක වෙනවා. මේක ජීව විද්‍යාව විෂය සඳහා මේ දක්වා ඉදිරිපත් වෙලා තියෙන සාර්ථකම ක්‍රමවේදය. හරිද? මම ගැන දන්නේ නැති දුල පුතාලා ඇති. මම රුවන් ශ්‍රී ගුණසේකර ජීව විද්‍යාව පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගින් ලබා දෙන විශේෂවේදී උපාධිය. හරිද? අවුරුදු 4ක ජීව විද්‍යාවට විශේෂවේදී වෙන සබ්ජෙක්ට් වලට නෙවෙයි ජීව විද්‍යාවට විශේෂවේදී උපාධියක් හිමි කරගත්ත ගුරුවරයෙක්. එතකොට මම විශ්වවිද්‍යාලයේ ඇතුළත් වෙන කාලේ ඉඳලම ටියුෂන් ක්ලාසස් පටන් අරගෙන කරගෙන ගියා. ඒ අනුව මේ වෙනකොට අවුරුදු 18ක් මේ ටියුෂන් ශාස්ත්‍රය ඇතුලේ මේ සබ්ජෙක්ට් එක දූල පුතාට උගන්ලා තියෙනවා. ඒ වගේම සිලබස් කීපයක් 2008 A levels කරන්න පටන් ගන්න. ඒ කියන්නේ මම 2007 A level විභාගෙ ලියන්නේ 2008 තමයි මම ක්ලාසස් පටන් ගන්නෙ. ඒතකොට මේ 2008 ක්ලාසස් පටන් ගත්තට පස්සේ ඉඳලා 2011 වෙනකන් තීච්ච නිර්දේශය අපි ඉගෙන ගත්ත නිර්දේශය මම උගන්ලා තිනවා. ඒ වගේම 2011 ඉඳලා 2019 වෙනකන් තීච්ච පැරණි නිර්දේශය මම උගන්ලා තිනවා. 2019 ඉඳලා මේ වෙනකන් ක්‍රියාත්මක වෙන නව නිර්දේශ මම උගන්ලා තියෙනවා. ඉතින් නිර්දේශ 3ක් ඇතුලේ අවුරුදු 18ක විතර ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක හදුවේ ගොඩක් මහන්සි වෙලා. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට උවමනා වෙන්නේ ලකුණු 90ක ඉහළ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මට්ටමේ දරුවෙක් හදන්න. හරිද? ඔයාලා දන්නවා බයොලොජි වල අර S එක ගන්න බොහෝ දුරට ලේසි මට්ටමක් තියෙනවා. නමුත් ඒකත් නැති වුණා. දැන් ගිය අවුරුද්දේ නම් වැඩිම ෆේල් වෙච්ච ළමයි සංඛ්‍යාව ඉන්නේ බයොලොජි වල.
නමුත් සාමාන්‍යයෙන් බයොලොජි කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට නිකන් තේරෙනවා වගේ ගතියක් තියෙනවා. හරිද? ඇත්තටම බයොලොජි විෂය ඉගෙන ගන්නකොට තේරෙනවා. හරිද? එහෙම තේරිලත් ඇයි මෙච්චර ළමයි ෆේල් වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සබ්ජෙක්ට් එකේ උත්තර ලියන ක්‍රමවේදයයි තියරි ඉගෙන ගත්තා කියලා තියරි හොඳට දන්නවා කියන එකෙන් මේ ප්‍රශ්නකට උත්තර ලිවීමේ හැකියාව එන්නේ නැහැ. ඔන්න ඔතන තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? එතකොට දැන් මම කියගෙන ආවේ මේ ස්ටෙප්ස් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි මෙන්න මේ ස්ටෙප්ස් 4 කම්ප්ලීට් කරනවා. ඒ මේ මම ඊට කලින් කිව්ව කාහි කියන්නම්. ඒ නිසා මේ තරම් මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙනකන් අහලා බලන්න. එතකොට තේරෙවි මේ තරම් මේ ක්‍රියාවලියක් මේ තරම් මේ බයොලොජි සබ්ජෙක්ට් එක ඇතුලේ ලකුණු 90කට එහා ගියපු ලකුණක් ලබා ගන්න. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා බයොලොජි වල ලකුණු 90ක් ගන්නෙ නැහැ. ලංකාවේ පළවෙනියට ලකුණු 90කට එන්න බැරි තරම්. හරිද? කලාතුරකින් තමයි ලකුණු 90කට එන්නේ. හරිද? ඒකට හේතුව තමයි බයොලොජි වල එහෙම ලකුණක් ගන්න එක හරිය අමාරු වැඩක්. ඉතින් අපි try කරන්නේ එහෙම ලකුණකට යන්න පුළුවන් දරුවෙක් හදන්න. ඒ නිසා මේක නිකන් අර මේ හොඳටම මුකුත්ම බැරි කෙනෙක්ට S එකක් අරන් දෙන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි try කරන්නේ A එකක් A+ එකකට යන්න. හැබැයි මුකුත්ම දන්නේ නැති කෙනෙකුටත් යන්න. හරිද? මුකුත්ම දන්නේ නැති කෙනෙක් කියලා කියන්නේ ඔයා සයන්ස් කරන්න ආපු කිසිම දරුවෙක් නැහැ මෙතන මේ සයන්ස් කරගන්න බැරි. නැත්තම් මේ හොඳටම මේ O level විද්‍යාව ගණිතයේ කිසිම දෙයක් හරියකට දන්නේ නැති අර මේ IQ level එක හොඳටම පල්ලෙහා මට්ටමේ දරුවේ සයන්ස් කරන්න ඉන්නේ නැහනේ. ඒ නිසා සයන්ස් කරන්න ඇවිල්ලා ෆේල් වෙනවා කියලා කියන්නේ ඒ ළමයාගෙත් යම් පොටෙන්ෂල් එකක් තියෙනවා මේක ඇතුලේ. එයාට එතකොට අපි උත්සාහ කරන්නේ හොඳ ඒකකට යාව අරගෙන යන්න. ඉතින් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙන්න මේ ස්ටෙප් 4 අපි යනවා. පළවෙනි එක තමයි මේ පළවෙනි ස්ටෙප් එක තමයි තියරි තිතර කියන ප්‍රෝග්‍රෑම් එක. හරිද? මම එකින් එක කියන්න ස්ටෙප් 4 මුලින් කියලා. ඒ වගේම ප්‍රැක්ටිස් Q කියලා එකක් තියෙනවා. ඒකෙන් ප්‍රැක්ටිස් ක්වෙස්චන්ස් කියන එක තමයි අපි කෙටි කරලා ප්‍රැක්ටිස් Q කියලා ගත්තේ. ස්ටෙප්ස් 3 එකේ පේපර් ප්‍රෝග්‍රෑම් එක ඕකට විතරක් පේපර් එකට විතරක් ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඊට පස්සේ ස්ටෙප් 4 එක තමයි ෆයිනල් මිෂන් පේපර් එක. අපි පොඩ්ඩක් මේ 4 කොහොමද වෙන්නේ කියන එක පොඩ්ඩක් විස්තරාත්මකව බලාගෙන යන්න. පළවෙනි එක තමයි තියරි තිතර ප්‍රෝග්‍රෑම් එක. මේ තියරි තිතර ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි සම්පූර්ණයෙන්ම මුළු විෂය නිර්දේශෙම තියරි නැවත උගෙන්වීමක් කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේක අනිවාර්ය එකක් නෙවෙයි සෑම ශිෂ්‍යයෙකුටම. සෑම දරුවෙකුම මේක අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕන එකක් නෙවෙයි. සමහර කෙනෙකුට ෆලෝ කරන්න අවශ්‍ය වෙයි සමහර පාඩම්. සමහර කෙනෙකුට සියලු පාඩම්. හරිද? සමහර කෙනෙකුට එක පාඩමක්වත් ඕනේ නැහැ. ඒ නිසා මේක අපි මේ ස්වාධීන ක්‍රියාවලියක් හරහා තමයි ක්‍රියාත්මක කරන්නේ. මේක අපි ඔන්ලයින් සෙෂන් එකක් විදිහට විතරයි කරන්නේ. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ස්ටෙප් එක අපි ඔන්ලයින් සෙෂන් එකක් විදිහට කරනවා. මෙන්න මේ තියරි තිතර ප්‍රෝග්‍රෑම් එක. මේ තියරි තිතර ප්‍රෝග්‍රෑම් එකේදී මම A to Z ඔයාලගේ රිසෝස් බුක් එක. ඔයාලගේ රිසෝස් බුක් එක A to Z වචනෙන් වචනේ ඉතාම පැහැදිලි වන ආකාරයට ඔයාට විස්තර කරලා කියලා දෙනවා. මේකේ කිසිම ටියුට් එකක් දෙන්නේ නැහැ. කිසිම නෝට් එකක් ලියවන්නේ නැහැ. හරිද? මේකේ කරන්නේ තනිකරම රිසෝස් බුක් එක පැහැදිලි කරලා දෙන එක විතරයි. හරිද? එතකොට මේකෙදී අපි මේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට තියෙන මාස 8යි. මේ මාස 8න් මාස 8ම අපිට කවදාකවත් සිලබස් එක කරන්න බෑ. මාස 5ක් 6ක් ඇතුළත මාස 6ක් වගේ ඇතුළත අපි සිලබස් එක සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඕනේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මැයි වෙනකොට සිලබස් එක ඉවර කරගන්න ඕනේ. අන්න ඒකට ගැලපෙන විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක මම ඩිසයිඩ් කරලා තියෙනවා. ඒ තමයි දෙසැම්බර් මාසේ අපි තනිකර කතා කරන්නේ සෙකන්ඩ් යුනිට් එක විතරයි. හරිද? ඒකේ පළවෙනියටම පටන් ගන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමෙන් පටන් අරගෙන සෛලය දක්වා සියලු දේම මේකදී සාකච්ඡා කරනවා. දෙසැම්බර් මාසේ කරන්නේ දෙවෙනි යුනිට් එක විතරයි. ඒකට හේතුව අර එක පාටම සමහරක් අය ලොකු ගැම්මකින් වැඩේ පටන් ගන්නෙ නැහැ. සෙකන්ඩ් ෂයි ළමයි විශේෂයෙන්ම. ඒ වගේම ෆස්ට් ෂයි ළමයින්ට ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ ඔය සෙකන්ඩ් යුනිට් එකත් එක්ක. සෙකන්ඩ් යුනිට් එක මේ ඉඳලා තමයි එයාට පටන් ගන්න උත්සාහ කරන්නේ. එයා කවදාකවත් දැන් මේ වෙනකොට හැම පන්තියකම පස්වෙනි පාඩම ඉවර කරලා 6ට කිට්ටු කරලා ඇති. 6 වෙනි පාඩමට ඇවිල්ලා. දැන් අපි නම් 6 වෙනි පාඩමට ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමයි කියලා ඉවරලා ළමේ පාඩම් කරන්න පටන් ගන්න කිව්වොත් පටන් ගන්නෙම දෙවෙනි යුනිට් එකකින්. ඒ නිසා අපිත් තීරණය කරා දෙවෙනි යුනිට් එක මුලින් ඇදලා දෙනවා ටිකක් කලබල නැති කාලේ කියලා. ඒ නිසා දෙසැම්බර් මාසේ කරන්නේ අපි සෙකන්ඩ් යුනිට් එක සම්පූර්ණයෙන් කවර් කරන එක. ඊට පස්සේ තුන්වෙනි ජනවාරි මාසේ අපි යුනිට් දෙකක් ගන්නවා. එකක් තමයි තුන්වෙනි යුනිට් එක කරනවා. අනිත් පැත්තෙන් 10 වෙනි යුනිට් එක කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති පුතේ මේ අන්තිම පාඩම් 5. 6, 7, 8, 9, 10 කියන පාඩම් පහෙන් එන ප්‍රශ්න ගොඩක් දුරට ලේසි ප්‍රශ්න.
මේ පාර පේපර් එක දැක්කනම් තේරෙන්නේ නැති ලේසිම ප්‍රශ්න ටිකක් තිබුණේ. හැබැයි ගොඩක් ළමයි මේ අන්තිම පාඩම් ටික ෆලෝ කරලා යන්නේ නැහැ විභාගෙට. අන්තිම පාඩම් ටික හරියට ෆලෝ කරන්නේ නැති නිසා අර ලේසියෙන් එන ප්‍රශ්න ටික ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ සමගාමීව අන්තිම පාඩම් ටික කවර් කරන්න ඕනේ. ඒක නිසා අපි ජනවාරි මාසේ 3 වෙනි යුනිට් එක සහ 10 වෙනි යුනිට් එක කවර් කරනවා මේ විදියට. හරිද? ඊට පස්සේ අපි 4 වෙනි යුනිට් එකට දෙන්නේ පෙබරවාරි මාසේ. එතකොට පෙබරවාරි මාසේ 4 වෙනි යුනිට් එක විතරක් නෙවෙයි අපි 8 වෙනි යුනිට් එකත් පෙබරවාරි මාසේ කතා කරනවා. හරිද? ඊට පස්සේ අපි මාර්තු මාසෙදී කතා කරනවා මෙන්න මේ 7 සහ 9 කියන මාතෘකා දෙක. ඒ තමයි අණුක ජීව විද්‍යාව පාඩමයි මයික්‍රෝබයොලොජි පාඩමයි කියන දෙක මාර්තු මාසේ අපි කතා කරනවා. එතකොට අපේ අන්තිමට අපි ඉතුරු කරගන්නවා 5 වෙනි යුනිට් එක කතා කරන්න. 5 වෙනි යුනිට් එක කතා කරන්නේ අප්‍රේල් සහ මැයි කියන මාස දෙකේ. හරිද? එතකොට අප්‍රේල් මැයි කියන මාස දෙකේ මේ යුනිට් එක කතා කරනවා. එතකොට ඔන්න පේනවා ඇති වට 6 වෙනි යුනිට් එක මම ජූනි වලට දාලා තිනවා. ඒකට හේතුවක් තියෙනවා. හරිද? ඒකට හේතුව දැන් අපිට මේ මාස 6ක් ඇතුළත මේ සිලබස් එක ඇද ගන්නවා කියන එක ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නේ, ලොකු අමාරු වැඩක්නේ. එතකොට මෙන්න මේ 6 වෙනි යුනිට් එක මේ වෙනකොට මම තියරි පන්තිවල උගන්වනවා. හරිද? ඒ විතරක් නෙවෙයි ඒ 6 වෙනි යුනිට් එකේ සම්පූර්ණ වීඩියෝ ටික මම YouTube එකේ මගේ රුවන් ශ්‍රී ගුණසේකර බයොලොජි කියන YouTube channel එකට දාලා තියෙනවා. හරිද? ඒ නිසා මේ වීඩියෝ එක කවදා හරි බලන ඕනම දරුවෙකුට මුලින්ම වාට ෆ්‍රී කරගන්න පුළුවන් 6 වෙනි යුනිට් එක. 6 වෙනි යුනිට් එකේ ඒ ටියුට් එක සම්පූර්ණයෙන් PDF එකක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මැසේජ් එකක් දැම්මහම ගන්න පුළුවන්. එතකොට PDF එකක් විතර ටියුට් එක අරගෙන YouTube එකේ තියෙන වීඩියෝ ටික ෆලෝ කරලා මේ පරණ වීඩියෝ නෙවෙයි මේ 2026 තියරි පන්තියට කරපු වීඩියෝස් ටික තියෙනවා. ඒක බොහොම පොඩි කාලයක් අරගෙන ඔයාට එක දිගට කරගන්න පුළුවන් කලින්. හැබැයි මම මේක නැවත වරක් රිවයිස් කරනවා. ඒ රිවයිස් කරන්නේ ජුනි මාසේ. හරිද? ඒතකොට ජුනි මාසේ එක්ස්ට්‍රා විදිහට දාලා මම ඒක කවර් කරනවා. එතකොට ඊට කලින් ජුනි වෙනකන් ඉන්න එපා. ඊට කලින් ඕක කට්ටිය කවර් කරගන්න මම මේ සම්පූර්ණ පාඩම දාලා තියෙනවා ඔයගලන්ට YouTube එකට. හරිද? එතකොට මේ තියරි තිතර කියන ප්‍රෝග්‍රෑම් එක ඔන්ලයින් සෙෂන් එකක් විදිහට යන්නේ. ඒකේ තනිකරම ගොඩක් වෙලාට පැය 3 ස්ලොට් වගේ තමයි කරන්නේ අපි. එතකොට සතියකට පැය 3ක් වගේ අරගෙන තියරිය පැහැදිලි කරන එක කියන්නේ මම අන්තිමට වෙලාවල් ටික ඔක්කොම පැහැදිලි කරන්නම් අන්තිමට. හරිද? මේකට කැමති කෙනෙක්ට එන්න පුළුවන්. ඒ කියන්නේ කැමති කෙනෙක්ට එදා සම්බන්ධ වෙන්න පුළුවන්. Tamanට අමාරු පාඩම් අපි දානවා මේ සතිය කරන්නේ මොකද්ද? ඊළඟ සතිය කරන්නේ මොකද්ද කී අපි පිළිවෙලින් පාඩම් දානවා. ඒ දානකොට Tamanට පුළුවන් තීරණය කරන්න තමන්ට ඕන පාඩමට සම්බන්ධ වෙන්න. ඒ නිසා මේක අර මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ දිව්වට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරලා නෙමෙයි මම කරන්නේ. මේක ෆ්‍රී එළියේ කරනවා. ඒ කියන්නේ ෆ්‍රී ක්ලාස් එකක් විදියටම කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් මේක අර මේ පන්තියට අදාළ එකක් විදියට නැතුව එළි වෙනම කරන්න හේතුව කැමති කෙනෙක්ට පුළුවන් මේකත් එක්ක කරගන්න. හරිද? ඉතින් මේකට කියන්නේ වෙනම මුදලක් ගෙවන්න ඕන මොකක්වත් නෙමෙයි කියන්නේ. මේක මම කියන්නේ අර තියරි කරනවා කියන එක තැන ඉන්න එපා. තියරි කරන්නේ බැරි කෙනාට. හැමෝටම නෙමෙයි මේක කරන්නේ. හරිද? බැරි කෙනා මේකෙන් කරගන්න, බැරි පාඩම් ටික කවර් කරගන්න. අනිත් අය මේකට සම්බන්ධ නොවී හිටියට ගැටලුවක් නැහැ. ඊළඟ කොටස තමයි මේ ප්‍රැක්ටිස් කියු කියන වැඩසටහන. මේක තමයි අපේ මේන් රිවිෂන් එක. මේක තමයි අපේ මේන් රිවිෂන් එක. හරිද? එතකොට මේ මේන් රිවිෂන් එක ඇතුලේ අපි කරනවා වැඩ තුනක්. හරිද? මේන් රිවිෂන් එක තමයි මේක. තියරි තිතර කියන්නේ මේන් රිවිෂන් එක නෙවෙයි. ඒක තමයි මම මේ විස්තර කරේ. හරිද? තියරි තිතර කියන එක එක්ස්ට්‍රා කරන වැඩ. හැබැයි මතක තියාගන්න මේන් රිවිෂන් එකට එන්න කලින් පාඩම අවබෝධ කරගෙන එන්න ඕනේ. හරිද? උදාහරණයක් ගත්තොත් අපි පළවෙනි සතියේ කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම. ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේ මේන් රිවිෂන් එකට එන්න කලින් ඔයා තියරි තිතට ප්‍රභා සංශ්ලේෂණයේ වීඩියෝ එක ෆලෝ කරලා හරි. එහෙම නැත්නම් ඔයා තනියෙන් ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම් කරලා හරි එන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ වැඩසටහන කතා කරනකොට ඔයාලට හිතේවි බයෝ වලට ගොඩක් වෙලාව දෙන්න ඕනද කියලා. නෑ. ඕගොල්ලෝ බයෝ පාඩම් කරන්න කියලා තියෙන වෙලාව තියෙන්නේ. අන්නේ සතියකට බයෝ පාඩම් කරන්න තියෙන වෙලාව වෙනුවට මේ තියරි තිතර ප්‍රෝග්‍රෑම් එකට වෙලාව දෙන්න. එහෙම නැත්නම් ඔයා මේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ, ඔයා YouTube තියෙනවා, ඔයාට හෑන්ඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරනවා ඇති. ඒ නිසා ඔයා පන්තියකට යන වෙලාව තියෙනවා. බස් එකේ පන්තියකට යනවා. හරිද? පැයක් යනවා කියලා හිතමු. පැය භාගයක් යනවා. ඒ පැය භාගය අහන්න. මොකද සතියකටම පැය 3ක් විතර තමයි ඕක යන්නේ. එතකොට ඔයාලට දෙපාරක් තුන් පාරක් ඕක යන අතරතුරේ අහගෙන ගියා නම් ඉවරයි. ඒක වැලියු එක තීරණය වෙන්නේ ඔයාගේ මට්ටමත් එක්ක. ඔයා හොද්දටම පාඩමේ එරිලා නම් ඉන්නේ. ඒ පාඩම ඔයාලට තේරෙන්නෙම නැත්නම් ඔයාලට ඔය යන එනකොට අහලි වෙල්ල ඒ පාඩම කොට දාන්න බෑ.
හොඳට සාමාන්‍ය පන්තියක් විතර කරන්න. හරිද? එතෙන්දී අර Taman තියරි පාඩම් කරන්න කියලා වෙන් කරන වෙලාව තියෙන. ඒ වෙලාව දාන්න ඒකට කිසි ගැටලුවක් නැහැ. ඒක අහගෙන හිටියනම් දෙපාරක් තුන් පාරක් ඔයාලට තියරි පාඩම් හිටිනවා. හරිද? එහෙම නැති කෙනෙක්ට පුළුවන් යන්නේන ගමන් පොඩි අහක දාන කාලා ඒව පාවිච්චි කරලා ඒක කවර් කරගන්න. හරිද? ඒක කවර් කරන් මේකට එන්න ඕනේ. නැත්තම් මේකේ අපි පිළිවෙලකට ප්‍රශ්න කරනවා කියලා එකක් නැහැ. ඒ පාඩම ඇතුලේ සියලු ප්‍රශ්න කරනවා විවිධ ස්වරූප වලින්. එතකොට ඔයාලට තියරි දන්නේ නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එක මේන් රිවිෂන් එක කරන්න බෑ. තේරුණාද මං කියන එක? හරි. දැන් ඔන්න මේකේ වැඩ තුනක් යනවා. මොනවද වැඩ තුන? එකක් තමයි හරිද? එතකොට මේ දැන් මේ සම්පූර්ණ මේ ප්‍රෝග්‍රෑම් එක අලුතෙන්ම ක්‍රියාත්මක වෙන එකක්. ඒ නිසා මේකට මගේ තියරි පන්තියට එනවද මගේ මේ වෙනකොට 26 තියෙන තියරි පන්තියට එනවද නැද්ද කියන එක මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ නැහැ. හරිද? ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ කතා කරන්නේ ඕපන්ලි මගේ පන්තියට එන ළමයෙක් ඉලක්ක කරලා නෙවෙයි. මගේ තියරි පන්තියට එන කෙනෙකුට උනත් අවශ්‍ය කොටස් තියෙනවා නම් කවර් කරගන්න මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඕනම දරුවෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඔන්න දැන් යන්න අපි මේ දෙවෙනි මේ කොටස ගැන විස්තර කරොත් මේකේ තියෙනවා ටියුට් තුනක් යනවා. හරිද? ටියුට් තුනක් යනවා. පළවෙනි ටියුට් එක තමයි MCQ බූස්ටර් කියන ටියුට් එක. ඊළඟට ST එක්ස්පර්ට් කියලා ටියුට් එකක් තියෙනවා. SA මාස්ටර් කියලා ටියුට් එකක් තියෙනවා. හරිද? ඔන්න දැන් මම පළවෙනියට කියන්නම් මේක ගැන. SA මාස්ටර් අපි මේ ටියුට් තුනේ මුලින්ම එසේ මාස්ටර් එක ගමුකෝ. එසේ මාස්ටර් එක ඇතුලේ අපි කරන්නේ යම් පාඩමක් ගත්තාම ඒ පාඩමට අදාළව මොනවද එන්න පුළුවන් රචනා. ඒ පාඩමට අදාළව එන්න පුළුවන් සියලු රචනා වල මාකින් සහිතව අපි මේකෙදි සාකච්ඡා කරනවා. උදාහරණයක් ගන්න ප්‍රභා සංශ්ලේෂණේ මම ඒක පාස් පේපර් ප්‍රශ්න අරගෙන එකින් එක වාට පෙන්නනවා. මෙන්න පාස් පේපර් ප්‍රශ්න ඇවිල්ලා තියෙන විදිහ, මෙන්න තව පේපර්ස් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න. ඒ අනුව දැන් මම උදාහරණ ප්‍රභා සංශ්ලේෂණය අරගෙන කියන්නම්. ප්‍රභා සංශ්ලේෂණේ පාඩමේ ඔයාට රචනාවක් ඇතුලේ අහන්න පුළුවන් මෙන්න මේ ටික විතරයි. කියලා මම එකින් එක පෙන්නනවා. හරිද? පෙන්නලා ඒකට මාකින් එකක් දෙනවා. මාකින් එකක් දීලා අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. හරිද? එතකොට මේ එසේ මාස්ටර් එක වාට හොඳට ඒකේ තියෙන පොයින්ට්ස් ටික කටපාඩම් කරගත්තොත් මතක තියාගන්න ඒ පාඩමට අදාළව කවුරු කොහොම පේපර් එකක් හදලා ප්‍රශ්නයක් දැම්මත් ඒක A level exam එක වේවා, term test එකක් වේවා, ස්කෝල් එක පේපර් එකක් වේවා, නැත්නම් වෙන ගුරුවරයෙක්ගේ පේපර් එකක් වේවා, කොහොම ප්‍රශ්නයක් හදලා දැම්මත් ඒකේ මාකින් එක මේ ටියුට් එක ඇතුලේ තියෙනවා. හරිද? දැන් උදාහරණයක් විතර ගත්තොත් මේ විතර ප්‍රභා සංශ්ලේෂණේ පාඩමේ අපිට රචනා පේපර් එකක් ඇතුලේ අහන්න පුළුවන්. අර්ථ දැක්වීම, ගෝලීය වැදගත්කම්, හරිතලවයේ ව්‍යුහය, ප්‍රභා පද්ධතියක්, ප්‍රභා සංශ්ලේෂක වර්ණක. ඒවා කෙටි සටහන් වගේ වෙන්න පුළුවන්. ආලෝක ප්‍රතික්‍රියාව, ඒ අනුව රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. ඊට පස්සේ ඒවා වෙන වචන වලින් අහන්න පුළුවන්. මං කියන්නේ අහන්න පුළුවන් රචනාව. කැල්වින් චක්‍රය, ප්‍රභා ශ්වසනය, C4 යාන්ත්‍රණය. C4 යාන්ත්‍රණය C3ට වඩා වැදගත් වෙන්න නැත්නම් කාර්යක්ෂම වීමට හේතු. ඊළඟට C3 මේ C4 යාන්ත්‍රණයේ වැදගත්කම. ඔය ටික තමයි රචනා විදිහට අහන්න පුළුවන්. බලන්න මේ A level pass papers පොතක් ඕනනම් පෙන්නලා බලන්න ඕනම වෙලාවක අහලා තියෙන හැම ප්‍රශ්නයක්ම ওই කෑලි දෙකක් එකතු කරලා. එකපාරක් ඇහුවා හරිතලවයේ ව්‍යුහය විස්තර කරන්න. කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී හරිතලවයේ කාර්යභාරය පැහැදිලි කරන්න. එතකොට හරිතලවයේ ව්‍යුහය විස්තර කරන්න කියන කෑල්ල අපේ පොයින්ට්ස් ටික තියෙනවා ගත්තා. හරිතලවයේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේ කාර්යභාරය පැහැදිලි කරනවා. ඒ කියන්නේ කැල්වින් චක්‍රය යන්නේ. කැල්වින් චක්‍රයේ ටියුට් පොයින්ට් එක මෙතනට ගත්තා. හරිද? එතකොට අර ඒ අහන ප්‍රශ්නේ එයා අහන ස්වරූපය අනුව පොයින්ට් එකක් දෙකක් එකතු වෙයි. ඒ එක දෙක ඔයා හිතලා ලියන්න ඕනේ. ඒ එක දෙක අතහැරලා ලිව්වත් ඔයාට ලකුණු 120කට වඩා ගන්න පුළුවන් රචනාවක්. රචනාවක ලකුණු 150යි නේ තියෙන්නේ. ඒ 150න් 120කට වඩා ගන්න පුළුවන් අර ඒ ප්‍රශ්නය අහලා තියෙන විදිහට අනුකූලව එකතු වෙන එක්ස්ට්‍රා පොයින්ට්ස් දෙක තුනක් අතහැරලා කෙලින්ම අපි මේ දෙන ටියුට් එකේ තියෙන මාකින් එක විතරක් පාඩම් කරලා දැම්මත්. හරිද? ඒකට අපි අනිවාර්යයෙන් 120 නෙවෙයි 150ම කිට්ටු කරන්න පුළුවන්. මොකද එක්ස්ට්‍රා පොයින්ට්ස් 3ක් 4ක් තියෙනවනේ හැමදාම මේ පාර්ට් මේකට අදාළව. ඒ නිසා ඔන්න ඒක වැඩේ. මේක හරිනම් ඒ පාඩමට අදාළව එසේ ප්‍රශ්න හරි. ST expert මේකෙදී අපි කරන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ අහන්න පුළුවන් හැම ප්‍රශ්නයක් ගැනම ඩිස්කස් කරනවා. එතෙන්දී අපි අර පිළිවෙලක් කියලා පිළිවෙලකට නෙවෙයි යන්නේ. අපි මෙතෙන්දී බලන්නේ ප්‍රශ්න රටාවලට ප්‍රශ්න හදන එක. උදාහරණයක්. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ සමහර ප්‍රශ්න තියෙනවා
රූප සටහන ඇසුරෙන් ප්‍රශ්න අහනවා. එහෙනම් අපි බලනවා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමට අදාළව රූප සටහන ඇසුරෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද තියෙන ඔක්කොම ටික කරලා ඉවර කරනවා. ඊට පස්සේ කෙටි ප්‍රශ්න විදියට ඔයගොල්ලෝ දන්නවා ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ තනි වචනේ ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ තනි වචනේ නෙමෙයි උත්තරේ තනි වචනයක් තියෙන්නේ. ප්‍රශ්නේ අහන උත්තරේ තනි වචනයක්. ප්‍රශ්නේ අහන උත්තරේ තනි වචනයක්. ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමට තනි වචනේ උත්තර තියෙන ප්‍රශ්න කීයක් තියෙනවද? ඔක්කොම එක පෙරට කරගෙන යනවා. හරිද? සංසන්දනාත්මක ප්‍රශ්න තියෙනවා. හරිද? මේකත් එක්ක සසඳන්න. මේකත් එක්ක සසඳන්න. C3 ශාකයේ C4ත් එක්ක සසඳන්න. ඒ වගේ සංසන්දනාත්මක. එහෙම නැත්නම් කලාපකෝප සෛලයක හරිතලවය සහ පත්‍ර මධ්‍ය සෛලයක හරිතලවය සංසන්දනය කරන්න. සසඳන්න. ඒ જાතියේ ප්‍රභා සංශ්ලේෂණයට අදාළව සසඳන්න පුළුවන් ප්‍රශ්න මොනවද තියෙන්නේ? ඒ ටික ඔක්කොම කරනවා. ඊට පස්සේ සටහන් ඇසුරෙන් අහන ප්‍රශ්න. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේ යාන්ත්‍රණයේ සටහනක් විදිහට කැල්වින් චක්‍රයේ සටහනක් විදිහට දෙන්න පුළුවන්. C4 සටහනක් විදිහට දීලා ඒවැය තැන් වල හිස් තැන් තියලිවල ඒවට XY අනං අකුරු දාලා අහන ප්‍රශ්න. ඒ જાතිය ප්‍රශ්න ඔක්කොම කරනවා. ඔය විදිහට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක් ඇතුලේ ඒ පාඩමට අදාළව මොනවද අහන්න පුළුවන් ඒ ප්‍රශ්න ඔක්කොම මේ ටියුට් එක ඇතුලේ කරනවා. හරිද? ඊට පස්සේ තමයි මේ MCQ බූස්ට් එක. MCQ බූස්ට් එකේදී අපිට ප්‍රශ්නයක් තියෙන්නේ MCQ වල මෙන්න මේ කොටසට. මොකක්ද කොටස? සත්‍ය ප්‍රකාශය නැත්තම් නිවැරදි ප්‍රකාශය, වැරදි ප්‍රකාශය, අසත්‍ය ප්‍රකාශය තෝරන ප්‍රශ්න තමයි අපිට ප්‍රශ්න. අනිත් ඒවා අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට හේතුව තමයි අනිත් ඒවා පාඩම් කරලා තියෙනවා නම් අපි දන්නවා. හරිද? පාඩම් කරලා නැති දැන් අපි කොච්චර පාඩම් කරත් සමහරක් වෙලාවට අපි සත්‍ය ප්‍රකාශය තෝරන ප්‍රශ්නවලදී කෙලව ගන්නවා. අසත්‍ය ප්‍රකාශය තෝරන ප්‍රශ්නවලදී කෙලව ගන්නවා. මේ පාඩම හොඳට පාඩම්. එක වචනයක් එහෙම වුණා. සියලුම කියන එකට කියන්නේ නෝට් එකේ තියෙන බොහෝ කියලා. ප්‍රශ්නේ දාලා තියෙන සියලුම කියලා. ඉවරයි. හරිද? දැන් බොහෝ ප්‍රෝටීන බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන වේ. ප්‍රශ්නේ දාලා තියෙන සියලුම එන්සයිම ගෝලීය ප්‍රෝටීන වේ. ඒක අල්ලගන්න බැරි වුණා. මේ චුට්ටි වචනයක් එහෙම මේ වෙලා තියෙන අල්ලගත්තේ නැහැ. ඉවරයි. හරිද? අන්න ඒ විදිහට අපිට තියෙනවා මේ පේපර් එක ඇතුලේ MCQ වලදී අපි බර දාන්න ඕනේ වචන. MCQ වලදී බර දාන්න ඕනේ වාක්‍ය. මොකද ඒවා රචනාවකදී අහුවෙන්නේ නැහැ. රචනාවකදී ඒව ගැන කන්සන්ට්‍රේට් වෙන්නේ නැහැ. රචනාවකදී ඒ ගැන බලන්නෙත් නැහැ. අපි පාඩම් කරනවා කියලා කිව්ව ගමන් පාඩම් කරන රචනාවකට. පොයින්ට්ස් පාඩම් කරන එක කරන්නේ. හැබැයි MCQ එකදී ඒ MCQ එකට විතරක් අහන්න පුළුවන් ඉලක්ක කරගන්නා ලද කාරණා ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. මෙතෙන්දී අපි කරන්නේ අන්න ඒවට අවධානය යොමු කරන එක. ඒ නිසා මේකෙදි MCQ ප්‍රශ්න කියලා එකක් දෙන්නේ නැහැ අපි. MCQ කියලා දෙන්නේ නැහැ ඔය ටියුට් එක ඇතුලේ. ඔය ටියුට් එක ඇතුලේ දෙන්නේ වාක්‍ය. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමට අදාළව දැන් අපි ප්‍රභා සංශ්ලේෂණ ස්ටාර්ට් කරන එක මට ඒක කියවෙන්නේ. හරි? ප්‍රභා සංශ්ලේෂණ අදාළව වාක්‍ය අපිට දෙන්න පුළුවන් නම් 100ක් 200ක් අපි වාක්‍ය ටික දෙනවා. අපි දැන් වාක්‍ය 150ක් දුන්නා කියන්නේ වාක්‍ය 150ක් කියලා කියන්නේ ඒක මොනවද? 5 ගොනු කරාම MCQ තමයි ඒවා. වාක්‍ය 5ක් කියන්නේ එක MCQ එකක්. වාක්‍ය 5ක් තියෙන එක MCQ එක. ඔයාට තියෙන්නේ ඔය ඒ වාක්‍ය කියවලා ඒ වාක්‍ය හරිද වැරදිද කියලා ලකුණු කරන්න. වැරදි නම් වැරදි වෙන හේතු වල යන්න. පැහැදිලිනේ? ඔන්න ඕක ඇතුලේ අපි පුළුවන් තරම් ඔයාට ඔය MCQ විදිහට ඔයාට අමතක වෙන තැන් ටික ඔක්කොම දෙනවා. පැහැදිලිද කියන එක. එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට ඒ පාඩමට අදාළව කුමන පේපර් එකක මොන ප්‍රශ්න ඇහුවත් ඔයාට ඒ ප්‍රශ්න ටික ඔක්කොම මේක ඇතුලේ කරලා ඉවරයි. එහෙනම් අපි මේක ගොඩක් දුරට සතියට එක ටියුට් එක ගන්න යන්නේ. ඒ කියන්නේ මේ පාඩම් මේ ටියුට් තුනක් එක සතියකට ටියුට් තුනක් දෙනවා. ඊළඟ සතියේ තව ටියුට් තුනක් දෙනවා. එහෙම තමයි අපි යන්නේ. කලාතුරකින් ටියුට් එක වැඩ පොඩ්ඩක් ඉතුරුනොත් ඊළඟ සතිය කරයි. පැහැදිලිද? මෙන්න මේ මේන් රිවිෂන් එක දැන් ඔයාලට තේරෙනවද මේ රිවිෂන් එක ඇතුලේ ප්‍රශ්න කරන්න කියලා. ඉතින් ඔයාලා පේපර් ක්ලාස් විතරක් හොයන ළමයට ඉතින් මේන් රිවිෂන් එකට එන්න. හැබැයි තියරි තිතට බලලා හෝ Taman තනියෙන් පාඩම් කරගෙන එන්න ඕනේ. මොකද මේකෙදි තියරි කියලා දෙන්නේ නැහැ. මේකෙදි කියලා දෙන්නේ ප්‍රශ්න සහ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන විදිය තමයි මේකෙදි කියලා දෙන්නේ. තේරුණාද කියන කතාව? එතකොට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක අපි ෆිසිකල් කරනවා නගර දෙකක. මොකද නගර ගොඩාක් බදාගෙන මේක කරන්න බෑ. නගර දෙකක අපි ෆිසිකල් කරනවා. ඒ තමයි රත්නපුරේ සහ නුගේගොඩ. නුගේගොඩ සියෝකෙම් ආයතනෙත් රත්නපුර සිබ්දි ආයතනෙත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ෆිසිකල් කරනවා. අනිත් සියලු ආයතනවලට ඉන්න දූල පුතාලට සහ ලංකාව පුරා ඉන්න සියලුම දෙනාට මේක ඔන්ලයින් සෙෂන් එකක් විදියට දෙනවා.
රත්නපුරේ කරන ක්ලාස් එක තමයි දැනට අපි ඔන්ලයින් දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඊට අමතරව ඉස්සරහදී ශිෂ්‍යයන්ගේ ඉල්ලීම ඒව බලලා නුගේගොඩ සියෝකෙම් එකේ එකත් ක්ලාස් එකත් අපිට ඔන්ලයින් එකක් විදියට දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේක මේ ටියුට් ටික කලින් ගෙන්නගෙන මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන මේන් රිවිෂන් එකට. හරිද? ඊට පස්සේ තමයි වැදගත්ම කොටස අපේ තුන්වෙනි ස්ටෙප් එක. මේක තමයි වැදගත්ම කොටස. හරිද? ඔය එකක්වත් කරාට වැඩක් නැහැ මේක කරන්නේ නැත්තම්. මේක තමයි වැදගත්ම. මොකද්ද මේක? Paper Pro ප්‍රෝග්‍රෑම් එක. මේ Paper Pro කියන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි කරන්නේ අපි මේ වෙනකන් තියරි ටිතර වැඩසටහනේ තියරි ඉගෙන ගත්තා. ඒ පාඩමට ප්‍රැක්ටිස් කිව්ව හරහා කරන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම කරා. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ප්‍රැක්ටිස් කරන්න ඔයාට කොච්චරක් දැනුම තියෙනවද? check your knowledge. ඔයාට පේපර් එකක් අරගෙන කොච්චරක් කරන්න පුළුවන්ද? අන්න ඒක ටෙස්ට් කරන්න. ඒක ටෙස්ට් කරන්නේ නැතුව ඔය එකක්වත් කරාට වැඩක් නැහැ. සමහර ළමයි පේපර් එකක් දැක්ක ගම සුළු දිය පහ වෙනවා. ඒ වගේ අයට විභාගයක් කරන්න බෑ. මොකද විභාගය අහන්නෙත් පේපර් එකක්ම තමයි විභාගෙදී එන්නේ. ඒ නිසා පේපර්ස් කරලා ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මේක කරන්න බෑ. හරි? ඒ නිසා පේපර්ස් ලියන එක අනිවාර්යයි. කෙනෙකුට මේ පේපර් ප්‍රෝග්‍රෑම් එකට විතරක් එන්න පුළුවන්. හරිද? එතකොට මේකේ ටෙස්ට් පේපර්ස් වර්ග 3ක් යනවා. පේපර්ස් වර්ග 3ක් ඒ තමයි ටෙස්ට් චැම්පියන්, The Big Brain Show, Mega Mind Blaster. වර්ග 3යි. පේපර්ස් 3යි. හරිද? පළවෙනි එක තමයි ටෙස්ට් චැම්පියන්. ටෙස්ට් චැම්පියන් යන්නේ මාසේ පළවෙනි සති 3. මාසේ පළවෙනි සති 3 තමයි ටෙස්ට් චැම්පියන් යන්නේ. ටෙස්ට් චැම්පියන් එකේදී කරන්නේ ඒ සතියේ උගන්වපු පාඩමේ යුනිට් එක්සෑම් එක. ප්‍රභා සංශ්ලේෂණයයි සෛලීය ශ්වසනය මේ දෙකටම තමයි පළවෙනි එක්සෑම් එක සෙට් වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේ සෛලීය ශ්වසනයේ එක්සෑම් එක. ඊට පස්සේ සෛලයේ විභාජනයේට එක්සෑම් එක. එන්සයිම විභාජනයේට එක්සෑම් එක. සෛලයට වෙනම පේපර් එකක්, රසායනික පදනවලට වෙනම පේපර් එකක්. ওই විදිහට යුනිට් වයිස් ඕගොල්ලෝ සතිපතා ඉවර කරන පාඩම් වලට යුනිට් වයිස් පේපර්ස් යනවා. හැබැයි යන්නේ පළවෙනි මාසේ පළවෙනි සති 3 විතරයි. පළවෙනි සති 3 විතරක් යනවා ටෙස්ට් චැම්පියන්. හැම සතියකම අපි මේවා අපි දැනට අපි පන්ති කරන හැම නගරයකම එක්සෑම් සෙන්ටර්ස් පටන් අර ගන්නවා. මීට අමතරව මේ ඔන්ලයින් පන්ති හරහා ලංකාව පුරා ඉන්න දුල පුතාලා අපිත් එක්ක සම්බන්ධ වුණොත් ඒගොල්ලන්ගේ ඉල්ලීම මත පදනම් කරලා අලුතෙන් එක්සෑම් සෙන්ටර්ස් පටන් ගන්නවා. හරිද? මම අන්තිම හරියේ ඒ එක්සෑම් සෙන්ටර්ස් තියෙන දැනට අපි පවත්වාගෙන යන එක්සෑම් සෙන්ටර්ස් තියෙන නගර මොනවද ආයතන මොනවද ඒ විස්තර කියන්නම්. අනාගතයේදී ඔයගොල්ලෝ පන්තියත් එක්ක සම්බන්ධ වෙන අය ඉන්නවා නම් ඒ සම්බන්ධ වෙන ළමයි යම්කිසි එක තනි ළමයෙකුට එක්සෑම් සෙන්ටර් එකක් කරන්න බෑනේ පුතා. ඒ හින්දා යම් කිසිසක් ඒ නගරෙන් එකතු වෙනවා නම් ඒ නගරේ අපි අනිවාර්යෙන් එක්සෑම් සෙන්ටර් එකක් දාලා දෙනවා. පැහැදිලිද? එතකොට මොකක්ද ඊළඟ එක මේ The Big Brain Show කියන පේපර් එක. Big Brain Show එක කියලා කියන්නේ ඒක big paper එකක් නිසා. මොකද්ද පේපර් එක? හැම මාසෙකම 4 වෙනි සතිය යන පේපර් එක. හැම මාසෙකම 4 වෙනි සතිය යන පේපර් එක. මේ පේපර් එකේදී වෙන්නේ මොකද්ද? අර පළවෙනි සති 3ේම කරන ලද පාඩම් වල මික්ස්ඩ් අභ්‍යාස ෆුල් පේපර් එකක් එන එක. හරිද? එතකොට මේක පළවෙනි මාසේ අන්තිම සතියේ තියෙන පේපර් එක ගත්තාම පළවෙනි සති 3ේ එකතුවක් තමයි පළවෙනි මාසේ අන්තිමට එන්නේ. දෙවෙනි මාසේ අන්තිමට එන්නේ මොකද්ද? පළවෙනි මාසේ ඔක්කොම කරපු වැඩ ටිකයි දෙවෙනි මාසේ ඔක්කොම කරපු වැඩ ටිකයි ඔක්කොගේම මිශ්‍ර අභ්‍යාස පේපර් එකක් තමයි දෙවෙනි මාසේ අන්තිම සතිය එන්නේ. තුන්වෙනි මාසේ අන්තිම සතිය එන්නේ මාස 3ේම කරපු ප්‍රශ්නවල නැත්තම් පාඩම් වල මිශ්‍ර පේපර් එකක්. දැන් ඔයාලට තේරෙනවා නේද මේක බිග් එකක් කියලා. එහෙනම් මේකෙදී අපි කරන්නේ අර අඛණ්ඩව දැනුම දැන් ඔයා ආපහු නැවත පාඩම් කරන්න පටන් ගත්තා. ඒ පාඩම් කරපු ඒවා අර දෙසැම්බර් පාඩම් කරපුවා අන්තිම වෙනකොට මතක් වෙන්නේ නැති වෙන එක අමතක වෙන එක වළක්වන්න දිගට කරපු පාඩම් නැවත මතකේ තියාගන්න තමයි මේක වැදගත් වෙන්නේ. හරිනේ? එහෙනම් මේ හැම එකක්ම පේපර්ස් බලලා ලකුණු දෙනවා, රෑන්ක් කරනවා, මේ ප්‍රයිස් ගිවින් තියනවා, ඒ වැඩසටහන් යනවා. ඔන්ලයින් ළමයින්ට අපි ඒ විශේෂ ක්‍රමවේදයක් කරා ප්‍රයිස් එක ගෙදරට එවනවා. ඒ වගේ ඒ වැඩසටහන් යනවා. මේතෙන්දි ප්‍රයිස් ගිවින් එකේ ප්‍රයිසස් ඔක්කොම මේකේ පෙන්නනවා, නම් පෙන්නනවා, ෆොටෝස් පෙන්නනවා, හැමදේම කරනවා. හරිද? ඊට පස්සේ මෙගා මයින්ඩ් බ්ලාස්ටර්. මෙගා එකක්. මොකද්ද මෙගා එකක් කියන්නේ? ඒකේ වෙන්නේ මුළු ලංකාවෙම අපේ පන්තිවල ඉන්න ළමයි එකම දවසක පේපර් එකක් ලියන එක. හරිද? මෙගා මයින්ඩ් බ්ලාස්ටර් පේපර්ස් 5යි.
ටෙස්ට් චැම්පියන් සහ බිග් බ්‍රේන් ෂෝ පේපර්ස් ඒ මාස ගානට ගැලපෙන විදිහට එයි. ඒවැ පොඩි පොඩි වෙනස්කම් වෙනවා හැම අවුරුද්දම. දැන් ගිය පාර අපි 2025 තියරි ළමයි වෙනුවෙන් මම හිතන්නේ ටෙස්ට් චැම්පියන් විදිහට ගත්තොත් පේපර්ස් 50කට කිට්ටුව කරලා තියෙනවා. ඒ කියන්නේ අවසාන මේ the big brain show papers උත් කරලා තියෙනවා හැම මාසෙකම අන්තිම සතිය. හැබැයි මෙගා මයින්ඩ් බ්ලාස්ටර් පේපර් එකක් 2025 කරේ නැහැ. හරිද? එතකොට 2025 මේ 2026 ඉඳලා තමයි පළවෙනි වතාවට මේ පේපර් සෙට් එක එන්නේ. මේක එන්නේ ලංකාවේ එක්සෑම් සෙන්ටර්ස් හැම එකකම ඉන්න ළමයි ඔක්කොම එකම දවසක පේපර් එක ලියනවා. ඒක යුනිට් පේපර් එකක් විදියට දෙන්නේ. හරිද? මුලින්ම අපි මේ පේපර් එක මේ ජනවාරි මාසේ අන්තිම සතියේට සැලසුම් කරනවා සෙකන්ඩ් යුනිට් පේපර් එක. සෙකන්ඩ් යුනිට් එකට එක පේපර් එකක් දෙනවා. ඊට පස්සේ ඒක තමයි පළවෙනි මෙගා මයින්ඩ් බ්ලාස්ට් එක. ඊට පස්සේ දෙවෙනි මෙගා මයින්ඩ් බ්ලාස්ට් එක දෙන්නේ 3යි 4යි කියන පාඩම් දෙකට. තුන්වෙනි මෙගා මයින්ඩ් බ්ලාස්ට් එක දෙන්නේ අපි සම්පූර්ණ සම්පූර්ණ පස්වෙනි පාඩමට. හතරවෙනි මෙගා මයින්ඩ් බ්ලාස්ට් එක අපි දෙන්නේ 6 7 8 9 10 කියන පාඩම් පහටම. අන්තිමට අපි ෆුල් විභාගයක් ඒ කියන්නේ සම්පූර්ණ සිලබස් එක අන්තර්ගත කරපු ෆුල් එකක් කරනවා අන්තිමට. ඒක තමයි පස්වෙනි මෙගා මයින්ඩ් බ්ලාස්ට් එක. මේක සතියේ දවසක උදේ කරන්නේ. උදේ 8 ඉඳලා හවස දවල් 1 වෙනකම් ෆුල් පේපර් එකක් හැමෝම එකම දවසේ ලියන්නේ එකම වෙලාවක. හරි. ඔන්න අපේ පේපර් ප්‍රෝග්‍රෑම් එක හොඳ පේපර් සෙට් එකක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් සම්බන්ධ වෙලා මෙහි තියෙන අසිරිය අත්විඳින්න. හරිද? අන්තිම වැඩසටහන තමයි අපේ ෆයිනල් මිෂන් එක. ෆයිනල් මිෂන් එක අපි කරන්නේ වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ වැඩ ටික ඔක්කොම තියරි නම් අනිවාර්යෙන්ම තියරි පන්තිවල මැයි අන්තිම සතිය සිලබස් එක ඉවර වෙනවා. රිවිෂන් එකෙත් අපි උපරිම try කරනවා මැයි අන්තිම වෙනකොට ඉවර කරන්න. ඌමනා වැඩිම වුණොත් තව සති දෙකක් යයි. අනිවාර්යෙන් මැයි මාසෙ ඉවර කරනවා. හරිද? ඊන් පස්සේ අපි ජූනි මාසේ සහ ජූලි මාසේ සති 9ක් අරගෙන මෙන්න මේ ෆුල් පේපර්ස් 10 කරනවා. මේ අවුරුද්දේ මේක කොච්චර සාර්ථක වුණාද කියන එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. ගිය අවුරුද්දේ 2025 පේපර් එකේ ප්‍රශ්න කීයක් අපි මේ පේපර් 10 ඇතුලේ කතා කරාද කියලා. හරිද? සියලු සාක්ෂි සහිතව නිකන් ගෑවිල යන ප්‍රශ්න නෙවෙයි. ගෑවිල යන ප්‍රශ්න ගත්තොත් මුළු ප්‍රශ්න සියල්ල කතා කරලා තියෙන්නේ. ඩිරෙක්ට් ප්‍රශ්න හරියටම විභාගේ ආපු ප්‍රශ්නේ ඒ විදිහටම අපි කීයක් කරලා තියෙනවද කියලා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ලින්ක් එකෙන් ගිහිල්ලා වීඩියෝ එක බලන්න. හරිද? මේක වැදගත්ම වැඩසටහන. සිලබස් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා අපි තියෙන ෆයිනල් මිෂන් එක මේකේ විභාගෙට එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න සියල්ල සහිතව කරන්නේ. අනිවාර්යෙන් විභාග පේපර් එක 90%ක් මේක ඇතුලේ කෙරෙනවා. හරිද? ඒ නිසා බය නැතුව මේකත් එක්ක ඉන්න. දැන් ගිය අවුරුද්දේ සමහර ළමයි මේකට හරියට සම්බන්ධ නොවිච්ච අය හිටියා. දැන් ගිය අවුරුද්දේ වැඩසටහන අපි කොච්චර සාර්ථක වුණාද කියන එක මේ අවුරුද්දේ බලන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දේ ඒක සාර්ථකත්වය මේ අවුරුද්දේ අනිවාර්යෙන් අපිට දකින්න පුළුවන්. මොකද මේ අවුරුද්දේ ළමයි ගොඩක් අය මේක ලියනවා. හේතුව ගිය අවුරුද්දේ සමහරක් අය මේක එච්චර ගණන් ගත්තේ නැහැ. ගෙදර ගිහිල්ලා පේපර් එක තමන් A level විභාගයේ පේපර් එක අරන් ගිහිල්ලා අපේ ප්‍රශ්න සංසන්දනය කරලා බලනකොට නැත්තම් යාළුවෙක් කිව්වම නැත්තම් මම කිව්වම තමයි දන්නේ අපේ පේපර් එකේ තියෙච්ච ප්‍රශ්නේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සමහර අයට එහෙම අවධානයක් තිබුණේ නැහැ. සමහරක් අය මුලින් ඉඳලා මුකුත් කරලා නැහැ. අන්තිමට මේ ෆුල් පේපර්ස් 10, ඒ කියන්නේ මේ ෆයිනල් මිෂන් පේපර්ස් 10 විතරක් බලන් ගිහිල්ලා තියෙනවා. උන් සෑහෙන දුරකට කරලා. හරිද? හේතුව මේ ප්‍රශ්නේ ඒ විදිහටම ආපු නිසා. හරිද? ඉතින් ඒ නිසා මේක තමයි හරිද Pro Max එක. හරිද? ඔන්න වැඩසටහන අපේ ප්‍රෝග්‍රෑම් එක ඔන්න ඔය විදියයි. ඔයාලට තේරෙනවා හොඳ පුළුල් වැඩසටහනක් මේක ඇතුලේ තියෙනවා. ගොඩක් මහන්සි වෙනවා මම ටියුට් ටිකේම හදන්න. මොකද අලුත්ම ප්‍රෝග්‍රෑම් එකක්. කලින් අවුරුදු වල මෙහෙම රිවිෂන් එකක් අපි කරේ නෑ. මේක අලුත් වැඩක්. ඒ නිසා මේකත් එක්ක සම්බන්ධ වෙන ඕනම දුවෙකුට පුතෙකුට අනිවාර්යෙන් ඒකක් එනවා. ඒක ස්ථිරයි. හරිද? මේ මං කියන වැඩසටහන හරියට ක්‍රියාත්මක කරොත් ඒකක් ආවේ නැති වුණොත් තමයි පුදුම වෙන්න ඕනේ. ඒකක් එනවා. හරිද? මේ වැඩසටහන් ටික තියෙන වෙලාවල් ටික මම ඉක්මනට කියාගෙන යන්නම්. ඒ තමයි තියරි තිතර ප්‍රෝග්‍රෑම් එක යන්නේ සෑම සිකුරාදාකම රාත්‍රී 7:30ට. හරිද? සෑම සිකුරාදා රාත්‍රී 7:30ට මේ එළඹෙන සිකුරාදා. ඒ කියන්නේ නොවැම්බර් 28 නොවැම්බර් 28 පළවෙනි දවස් අපි පටන් ගන්නවා මේකේ. නොවැම්බර් 28 අපි සිකුරාදා හවස 7:00ට පටන් ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේ තියරි ටික ඩිස්කස් කරන්න. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම සෙට් වෙච්ච නැති දූල පුතාලා හැමෝටම පුළුවන් ඇවිල්ලා
පාඩම සම්පූර්ණයෙන් ඉගෙන ගන්න. ඔයාට ඕන කරන්නේ ඔයාගේ එක්කෝ ඔයාගේ රිසෝස් බුක් එක මගේ පන්තියට ආපු දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් මගේ තියරි නෝට් එක, එහෙම නැත්නම් රිසෝස් බුක් එක, එහෙම නැත්නම් වෙන කාගේ හරි සර් කෙනෙක්ගේ මිස් කෙනෙක්ගේ පන්තිගේ දුවෙක් පුතෙක් ඉන්නවා නම් ඒ සර්ගේ හෝ මිස්ගේ නෝට් එක හෝ වඩා හොඳයි රිසෝස් බුක් එක ළඟ තියාගන්න. රිසෝස් බුක් එක විතරයි ඕනේ. සම්පූර්ණ පාඩම A to Z අපි බලලා ඉවර කරනවා. කතා කරලා තියරි ටික කතා කරලා ඉවර කරනවා. මේ සිකුරාදා. එතනින් එහාට සෑම සිකුරාදාවකම රාත්‍රී 7:30ට සෙට් වෙන්න Zoom එකක් විදියට සම්පූර්ණ පාඩම කරනවා. කරාට පස්සේ වෙබ්සයිට් එකට වීඩියෝ එක දානවා. මේ හැම ක්ලාස් එකකම වීඩියෝස් වෙබ්සයිට් එක හරහා දානවා. ඒ නිසා ඔයාලට Zoom ක්ලාස් එක තියෙන වෙලාවල් වලට සම්බන්ධ වෙන්න බැරි වුණොත් වීඩියෝ එක බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊළඟට මම මේ පන්තිය කරන අතරතුරේදී දැන් මට අද ඔක්කොම කියන්න වෙලා නැහැ. මම පන්තිය කරන අතරතුරේදී ඔයාගේ ටයිම් ටේබල් එක හදාගන්න විදිය කියන්න. නැත්තම් කවුරු හරි ළමෙක් වරදව හදා ගන්න පුළුවන්. බයොලොජි වල මේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි සර්. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් කාලය ඕනේනේ. එතකොට අපි බයොලොජි වලට ගොඩක් කාලය දුන්නොත් අනිත් සබ්ජෙක්ට් දෙකට වෙලා මදි වෙනවා. අන්න එහෙම හිතන කෙනෙක් ඉන්න නිසා මම සම්පූර්ණ ටයිම් ටේබල් එකක් ඔයාට හදලා දෙනවා. සබ්ජෙක්ට් තුනට සමානවමයි වැඩ කරන්න ඕනේ. බයොලොජි වලට චුට්ටක්වත් වැඩිපුර කරන්න එපා. අනිත් සබ්ජෙක්ට් වලට චුට්ටක්වත් වැඩිපුර කරන්න අවශ්‍ය නැහැ. සමානවයි සබ්ජෙක්ට් තුන කරන්න ඕනේ. ඒ අඩුව මම සමානව සබ්ජෙක්ට් තුනට වෙලාව කඩලිවෙලා මම අනිත් කෙමිස්ට්‍රි ෆිසික්ස් කරන එක ගැන කතා කරන්නේ. ඒක ගැන මම කතා කරන්න තේරුමක් නැහැ නේ. ඒක කෙමිස්ට්‍රි ෆිසික්ස් සර් කියලා දෙයි. බයෝ ටික වැඩ ටිකට කොහොමද ටයිම් ටේබල් එක arrange කරගන්නේ කියන එක මම පෙන්නලා දෙන්නම්. හරිද? කියන වේගය වැඩිද? මේ ටිකක් ඉක්මනින් කිව්වේ මේ වීඩියෝ ගොඩක් දික් වුණාම ළමයි බලන්න කැමති නැහැ නේ. ඒ හින්දා මම මේ පොඩ්ඩක් ඉක්මනට කිව්වේ. ඒ අනුව අපේ තියරි තිතර ප්‍රෝග්‍රෑම් එක ෆිසිකල් එකක් කරන්නේ නැහැ. ඒක ඔන්ලයින් විතරයි කරන්නේ. ඒකට අනිවාර්ය නැහැ සම්බන්ධ වෙන එක. අවශ්‍ය කෙනෙක් සම්බන්ධ වෙන්න, අවශ්‍ය නැත්නම් සම්බන්ධ නොවී ඉන්න. ප්‍රැක්ටිස් කියු කියන එක තමයි අපේ මේන් රිවිෂන් එක. මේන් රිවිෂන් එකේ දවස් දෙකක් අපි ෆිසිකල් යනවා. ඒ තමයි අපි රත්නපුර සිබ්දිය ආයතනයේ අපි ෆිසිකල් පටන් ගන්නවා. ඒ තමයි දෙසැම්බර් 3 බදාදා. දෙසැම්බර් 3 බදාදා පටන් ගන්නවා ෆිසිකල්. බදාදා රාත්‍රී බදාදා උදේ 8ට මේක ෆිසිකල් ක්ලාස් එකක්. උදේ 8ට පටන් ගන්න. හරිද? ඒ වගේම නුගේගොඩ සියෝකෙම් දෙසැම්බර් 5 පටන් ගන්නවා. දෙසැම්බර් 5 සිකුරාදා උදේ 8ට. හරිද? මේ දෙක තමයි ෆිසිකල් කරන්නේ. ඒ වගේම ඔන්ලයින් Zoom ක්ලාස් එක අපි දෙනවා දෙසැම්බර් 3 බදාදා උදේ 8ට. ඒ සිබ්දි ආයතනයේ කරන එක තමයි දෙන්නේ. මොකද මේක ප්‍රශ්න වැඩසටහනක් නිසා අර මම තනියෙන් කරනකොට ඒක බෑ කරන්න. මොකද මං ඉස්සරහා ළමයි මේ ප්‍රශ්න ටික කරන්න ඕනේ. කරනකොට තමයි මට ටයිම් එක ගැන අයිඩියා එකක් එනවා. ඔයාගේ කරන එක පිළිබඳ අයිඩියා එකක් එනවා. ඒ නිසා ඔයා ඔන්ලයින් සම්බන්ධ වුණත් පුතා 100% මේක මම ඔන්ලයින් එකක් කරන්න ගත්තොත් ඒක ටිකක් බෝරින් වෙනවා සහ ඔයා කරගන්නේ නැහැ ඒක. අර මගේත් උපරිමේ කරන්න බෑ. මගේ උපරිමේ කරන්න මාත් එක්ක ළමයි පේපර්ස් කරන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක ෆිසිකල් එක තමයි අපි ඔන්ලයින් දෙන්නේ. හැබැයි තියරි සාකච්ඡා කරන එක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තියරි සාකච්ඡා කරන එක 100% ඔන්ලයින් කරන්න. ඒ නිසා මේක බදාදා දෙසැම්බර් 3 බදාදා උදේ 8ට දෙනවා මේ ඔන්ලයින් Zoom එකක් විදියට. ඊට අමතරව එදාට එන්න බැරි ඕනම කෙනෙක්, ඒ කියන්නේ ලංකාව පුරා ඉන්න ඕනම දරුවෙට බදාදා වෙන සබ්ජෙක්ට් එක පන්තියක් තියෙනවනම් ඔයාට පුළුවන් වීඩියෝ එක බලන්න. හැබැයි ඒකට නිශ්චිත වෙලාවක් දාගෙන ඒක කරන්න ඕනේ. එහෙම නැතුව කවදා හරි බලන්නම් කියලා තිබ්බොත් නම් මේක කෙරෙන්නේ නැහැ. හැම සතියකම වැඩ තියෙන නිසා හැම සතියකම වැඩේ ඒ සතියෙම ඉවර වෙන්න ඕනේ. හරි? ඊළඟ පේපර් ප්‍රෝග්‍රෑම් එක. පේපර් ප්‍රෝග්‍රෑම් එකට අදාළව දැනට අපි එක්සෑම් සෙන්ටර්ස් 6ක් ලෑස්ති කරලා තියෙනවා. දෙසැම්බර් 1 වෙනි සතියෙන් ඉඳලා මේ එක්සෑම් සෙන්ටර්ස් 6 වැඩ කරනවා. ඒ තමයි නුගේගොඩ සියෝකෙම් එකේ එක්සෑම් සෙන්ටර් එක. මේකේ පේපර් එක යන්නේ සිකුරාදා හවස තමයි ලියන්න දෙන්නේ. නමුත් පන්තියට ෆිසිකල් අපි කරන නිසා පන්තියට එන දුල පුතාලා කතා බහ කරලා දවස්වල පොඩි චේන්ජස් කරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි එදාම හවස සිකුරාදා උදේ මේන් රිවිෂන් එක කළා සිකුරාදා හවස දෙකෙන් පස්සේ පේපර් එක ලියන්න දෙනවා. හරිද? ඊළඟට රත්නපුර සිබ්දි ආයතනයේ මේවා දින වේලාවල් පොඩ එහෙට මෙහෙට වෙන්න පුළුවන් නිසා මම මේකේ දින ටික නිශ්චිතව ලියලා ෆික්ස් කරේ නැහැ. මම සාමාන්‍ය දැනට තීරණය වෙච්ච දිනේ ගැන කියන්නේ. රත්නපුර සිබ්දි ආයතනයේ රිවිෂන් එක තියෙන බදාදා උදේ. එහෙනම් බදාදා හවස හැමම බදාදා හවස රිවිෂන් එක දෙකට වුණාට පස්සේ පේපර් එක ලියන්න පුළුවන්. එතකොට ඊට අමතරව බැරිම කෙනෙක් ඉන්නවා නම් සඳුදා හවසත් පේපර් එක ලියන්න දෙනවා. ඒක තැනට තීරණය කළා නෑ ස්ථිරවම. නමුත් ඉන්නවා නම් සඳ හවසත් ලියන්න දෙන්නම්. බදාදා හවස තමයි මේන්ලි ලියන්න තියෙන්නේ රත්නපුරේ ආයතනයේ සිබ්දියේ.
ඊළඟට කළුතර සිප්ස් වෙන්නේ බ්‍රහස්පතින්දා හවස දැනට බ්‍රහස්පතින්දා හවස විතරයි දෙන්නේ. බ්‍රහස්පතින්දා හවස ලියන්න පුළුවන් කළුතර සිප්ස් වෙන්නේ පේපර් එක. මතුගම පැනවලා දැනට ලියන්න තියෙන ඉරිදා උදේ ලියන්න කිව්වට ඉරිදා දවස් ඇතුළත ලියන්න පුළුවන්. මොකද ඉරිදා දවසේම පේපර් පැනල් එකේ ඉන්නවා. ඉරිදා උදේ තමයි වැඩිපුර ළමයි ලියන්නේ. ඉරිදා දවස් ඇතුළත ලියන්න පුළුවන්. මීට අමතරව මේන් එක්සෑම් ඒ කියන්නේ අර බිග් බ්‍රේන් ෂෝක් එක්සෑම් තියෙන දවස් වලට සඳුදා උදේ ඉඳලා ලියන්න පුළුවන්. ඒවා ඒ පන්තියට සම්බන්ධ වෙන ළමයි එක්ක කතා කරලා ඒ දින හරියට ෆික්ස් කරගන්නවා. ඒ නිසා මම ඒවා නිශ්චිතව කියලා කියන්නේ නැහැ. හරිද? පානදුර සක්කයකේ දැනට ලියන්න පුළුවන් වෙන්නේ අඟහරුවාද තමයි අපි ලියන්න හිතාගෙන. නමුත් ඒක හරියටම දැන් නිශ්චිත කරේ නැහැ. අඟහරුවාද හෝ බදාදා. මට ඒක හරියට පොඩ්ඩක් මතක නැහැ. සමහරට බදාදා වෙන්න පුළුවන්. අඟහරුවාද හෝ බදාදා දාලා තියෙන්නේ. ඒ දවස් වල ලියන්න පුළුවන්. එතකොට ඒව ගැන ඕගොල්ලන්ගේ මේ හැම ආයතනයකටම තියෙනවා පුතා ටෙලිග්‍රෑම් ගෲප් හදලා. ඒ නිසා ඒ අදාළ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න ඕනේ. ජොයින් වුණාට පස්සේ ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. මෙන්න මේ නම්බරේට WhatsApp එකක් දාන්න. 076 518යි 618යි 3. හරිද? මේකේ WhatsApp වැඩ කරන්නේ. WhatsApp කෝල් ගන්නත් පුළුවන්, WhatsApp messages එවන්නත් පුළුවන්. එතකොට මේකෙදි මම මේ වීඩියෝ එක දානවා මේ වීඩියෝ එකේ description එකේ මේ ආයතනයට අදාළව මේ Telegram link ටික දාලා තියන්නම්. ඒ නිසා ඔයාට Telegram group එකට join වෙනකොට message දාන්න දෙයක්වත් නැහැ. කෙලින්ම group එකට join වෙන්න. එතකොට පන්ති තියෙන වෙලාවල් ඔක්කොම මේ group එකේ යනවා. හරිද? එතකොට එහෙම හොයාගන්න බැරි ළමෙක් ඉන්නවනම් මේ නම්බරේට මැසේජ් එකක් දාලා ඒ පිළිබඳව විමසන්න. එතකොට විස්තරය දෙන්න. ඊළඟට ගාල්ල සඩන් එකේ තියෙන්නේ ගොඩක් දුරට සිකුරාදා මේ හවස හෝ බ්‍රහස්පතින්දා හවස ඒකත් දැනට නිශ්චිත කරලා නැහැ. ඒ දවස් දෙකෙන් එකක තමයි අපි මේ පේපර් එක කරවන්නේ. ඔන්න පේපර් එකේ දින ටික. පැහැදිලිද කියන එක? ඔන්න අපේ සම්පූර්ණ වැඩසටහන ගැන මම කිව්වා. හරිද? හරි. තව පොඩි විනාඩි 5ක් මම ගන්නවා මෙන්න මේ වැඩේට. ඒ තමයි දැන් මගේ වැඩසටහන මෙහෙම යනකොට මේකට සම්බන්ධ වෙන දූල පුතාලා වෙන ඕගොල්ලොන්ගේ පැත්තෙන් මොනවද කෙරෙන්න ඕන දේවල් ටික. මෙන්න මේ ටික කෙරෙන්න ඕනේ. හරිද? පළවෙනි දේ තමයි ඔයා ඒ සතියේ මේන් රිවිෂන් එකට එන්න කලින් ප්‍රැක්ටිස් කිව් එකට එන්න කලින් මේන් රිවිෂන් එකේ ප්‍රැක්ටිස් කිව් එකට එන්න කලින් ඔයා පාඩම අනිවාර්යයෙන්ම බලාගෙන එන්න ඕනේ. එහෙම නැත්නම් තව උදව්වක් විදිහට තමයි මම කරන්නේ තියරි තිතට වැඩසටහන ඒකට සම්බන්ධ වෙලා හෝ ඒකේ වීඩියෝ එක බලලා හෝ පාඩම කවර් කරගෙන එන්න ඕනේ. ඒක අනිවාර්යයි. නැත්නම් ඔයාලට ග්‍රීක් වගේ වේවි මේ ප්‍රැක්ටිස් කිව් එකට ආවහම. ප්‍රැක්ටිස් කිව් එකට ඇවිල්ලි වෙලා ප්‍රශ්න කරන්න ගන්න ඔයා ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දැක්වීම දන්නේ නැහැ, ආලෝක ප්‍රතික්‍රියාව දන්නේ නැහැ, ප්‍රභා පද්ධතිය දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ හෙන්න අවුල්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ග්‍රීක් වගේ අම්මෝ මේ සර් නම් හෙන්න ඇඩ්වාන්ස් කරන මෙනෝ මගුලක් තේරෙන්නේ නැහැ කියලා අන්තිමට පන්තියට බැන යයි. ඒ නිසා කරුණා කරලා මේන් රිවිෂන් එකේ ප්‍රැක්ටිස් කිව් එකට සම්බන්ධ වෙන කලින් අනිවාර්යයෙන්ම තියරි තිතර වැඩසටහනට හෝ Taman තනියෙන් පාඩම් කරලා හෝ සම්බන්ධ වෙන්න. ඒක එක. දෙවෙනි කාරණාව තමයි ඒ සතියේ වැඩ ටික ඒ සතිය කරන්නම ඕනේ. විශේෂයෙන්ම ඔන්ලයින් ළමයි. ෆිසිකල් අය ගොඩක් දුරට පන්ති ඇතුලේ වැඩ ටික කරන නිසා පන්ති ඇතුලේ වැඩ ටික කියනවා. හැබැයි ඔන්ලයින් ළමයි අනිවාර්යයෙන්ම මේන් රිවිෂන් එක නැත්තම් මේ ප්‍රැක්ටිස් කිව් එක අනිවාර්යෙන් ඒ සතියේ දවසක් දාගන්න. හිතන්න බදාදා Zoom එකට සෙට් වෙන්න බෑ. ඔයාලට බදාදා කෙමිස්ට්‍රි පන්ති, බයෝ පන්ති මොකක් වෙනස් පන්තියක් තියෙනවා. හරිද? තියෙනවා නම් ඔයා දාගන්න ඕනේ අනිවාර්යෙන් බදාදා ඔන්ලයින් එක ඉවරුණා නම් බ්‍රහස්පතින්දා වෙනකොට වෙබ්සයිට් එකට වීඩියෝ එක වැටෙනවාමයි. හරිද? අනිවාර්යෙන් වැටෙනවාමයි. හරිද? ඒ නිසා ඔයාලට පුළුවන් දාගන්න බ්‍රහස්පතින්දෙන් පස්සේ දවසක් දාගන්න. මෙන්න දවස් මෙදාට තමයි මම බයෝ වීඩියෝ එක බලන්න කියලා. දාගෙන ඉවරලා මේ පැය 6 අනිවාර්යෙන් බල්ලි ඉවර කරනවා. එක දිගට ඉවර කරනවා. මොකද ඒකේ මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න කර යන්නේ. එක දිගට නිකන් අහන් ඉන්නවා නම් එපා වෙන්නේ. අහන් ඉන්න දෙයකට වඩා ඒකේ ප්‍රශ්න කර යන්නේ. ඒ නිසා ඔයාලට එක දිගට පැය 6ම සම්බන්ධ වෙලා ඒක කරන්න පුළුවන්. හරිනේ? කිසිම වෙලාවක මේ සතියේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න නැතුව ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එකට නම් එන්න එපා. ඒ දැන් ආයි මේ විභාගය ගැන ආයි ඒ තරම් සරලව බොළඳව හිතන ළමයෙක් ආයි එන්න එපා. හරිද? දැන් ඔයා මේ පාර විභාගය කරනවා කියලා ඔලුවට ගත්තා නම් ඒක ගත්තා. ආයි ඊට පස්සේ ඩිසිප්ලින් එක තියාගෙන වැඩේ ගේම ගහගෙන යනවා මිසක් නිකන් ආයි සරයක් මේ බබාලා වෙන්න අයියෝ ගිය සතියේ මිස් වුණානේ ඒ බයිලා ගහන්න එපා. හරිද? තනියෙන්
වැඩේ කරගෙන යන්න. හරිද? ඊළඟ එක දෙක. තුන්වෙනි එක පේපර් එක ලියන එක අනිවාර්යයි. හරිද? පේපර් එක ලියන එක අනිවාර්යයි. දැන් මට තියරි ටික මම සර්ගේ තියරි ටික නම් මරු නිකන් මට මේ පාඩම් එපා වෙලා හිටියේ. දැන් මට හොද්දට පාඩම් තේරෙනවා. සර් නියමයි. සර් දෙයියෙක්. හරිද? ඒකටත් එනවා. ඊට පස්සේ ප්‍රැක්ටිස් කිව් එකටත් ඇවිල්ලා අම්මෝ සර් කරන ප්‍රශ්න නියමයිනේ. මේ ඔක්කොම නියමයිනේ. දැන් පුතා කොහොමද ඔක්කොම වැඩ ටික කරගත්තනේ? දැන් ප්‍රැක්ටිස් මේ පේපර් ප්‍රෝ එක කරනවද? සර් ලබන සතියේ ඉඳලා තමයි ලියන්නේ. ඊළඟ සතිය දැන් පුතා කොහොමද මේ පේපර් ප්‍රෝ එක ලියනවද? සර් මේ සතියේ පොඩ්ඩක් පාඩම් කරේ නෑ. මේ ලබන සතියේ ඉඳලා තමයි ලියන්නේ. හරිද? ඊට ගහලා එලවන්නේ. තේරුණාද? හරිද? ඒ නිසා කරුණා කරලා පේපර් එක නම් කරන්නම ඕනේ. නැතුව රිසල්ට්ස් එන්නේ නෑ. ඒක තේරුම් ගන්න. හරිද? පේපර් එක ලියන්නම ඕනේ. එතකොට ඔන්ලයින් සම්බන්ධ වෙලා දුර පළාත් වලින් සම්බන්ධ වෙන දුලපුතලා මට දැනටත් ගොඩක් අය කතා කරා දුර පළාත් වලින්. ඒ දුලපුතලා කලබල වෙන්න එපා. පළවෙනි මාසේ දෙසැම්බර් මාසේ ඔයා ඇදගෙන යන්න ඔන්ලයින් සෙෂන් එකක් විදියට මම මේ පේපර් එක ඔයාට එවනවා. ඔයා තනියෙන් කරන්න. ඊට පස්සේ ඒ අපි කරන පේපර් ප්‍රෝ ප්‍රෝග්‍රෑම් එකේ කරන පේපර් එක ඩිස්කෂන් යනවා ඩිස්කෂන් එක කරන්නේ අඟහරුවාදරයට. හරිද? ඩිස්කෂන් එක කරනවා. ඒ ඩිස්කෂන් එක මේ පේපර් එක බලලා දෙනවා. ඊට පස්සේ ඩිස්කෂන් එක යනවා. අනිවාර්යෙන් හැම පේපර් එකකම ඩිස්කෂන් එක යනවා. පේපර් එක කරනවා, බලලා දෙනවා, ඩිස්කෂන් එක යනවා. ප්‍රයිස් ගිවින් තියනවා. ඒ හතරම වෙනවා. පේපර් එක දෙනවා. ඔයා කරනවා, අපි බල්ලා දෙනවා. ඊට පස්සේ බල්ලා දීලා රෑන්ක් කරලා ලකුණු දීලා ඒ ටික කරනවා. ඊට පස්සේ ප්‍රයිස් ගිවින් කරනවා. ඊට පස්සේ ඩිස්කෂන් යනවා. අනිවාර්යෙන් කරනවා ඒ ටික. හරිද? එතකොට ඔයා ඩිස්කෂන් එකත් එක්ක සම්බන්ධලා තනියෙන් පේපර් එක කරන්න. අර බිග් බ්‍රේන් ෂෝ එක අන්තිම මාසේ අන්තිමට තියෙන පේපර් එක ඔයා තනියෙන් කරලා අපි ක්‍රමයක් කියන්නම් අපිට එවන්න කියලා. ඒ අනුව අපි බලලා ඒක ඔයාට එවන්න. ඒ ගාල්ලට, කළුතරට, මතුගමට, පානදුරට, නුගේගොඩට, රත්නපුරට කියන නගරවලට ආසන්න කිසිම කෙනෙකුට ওই chance එක හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම පේපර් මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ලියන්න ඕනේ. හරිද? එතකොට ඒකට Tamanට ඒ දවසේ එන්න බැරි නම් වෙන දවසක් කතා කරලා දාගන්න. දාගෙන ඇවිල්ලා ලියන්න. එච්චරයි. හරිද? අර දුර නුවර, දඹුල්ල, මාතලේ, අනුරාධපුරය ඒ වගේ පළාත් වලින් මට ළමයි ගොඩක් කතා කරලා තියෙනවා. මැසේජස් දාලා තියෙනවා. අන්නේ දූල පුතාලාට පළවෙනි මාසේ විතරක් ඔය ක්‍රමේ යන්න ඊළඟට ළමයි එකතු වෙන ප්‍රමාණයත් එක්ක බලලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ එක්සෑම් සෙන්ටර්ස් පටන් ගන්නවා ඉක්මනින්ම කතා කරලා ඊට පස්සේ අපි පේපර් එක එක්සෑම් සෙන්ටර්ස් වලට එවන්නම් ඔයා ඇවිල්ලා ලියලා අපිට බාර දෙන්න. හරිද? ඔන්න ඒක අනිවාර්යයි. ඊළඟට මේ වැඩසටහන ඇතුලේ ආරම්භයේ ස්ටාර්ට් එක ගන්න එක ලේසි. හැබැයි මේක පවත්ත ගන්න එක අමාරුයි. ඒ නිසා මේක අමාරු වැඩක් කියන එක කල්ල ඇතුවම තේරුම් අරගෙන ඉන්න. ඒ නිසා දාන එෆර්ට් එක උපරිමෙන් දාලා මේක කරගෙන යන්න. මම වගේ කියනවා මේ ප්‍රෝග්‍රෑම් එක 100%ක් ඔයා අවසන් කරොත් ඔයාට ඒකක් එන එක නම් කාටවත් නවත්තන්න බෑ. ඔයා බයෝ එක්ස්පර්ට් කෙනෙක් වෙනවාමයි. හරිද? ඒක ස්ථිරයි. හරිනේ? හරි. ඊළඟ මේ කතාව තමයි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? හරිද? කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වෙන ළමයි කෙලින්ම ෆිසිකල් පන්ති වලට එන්න. එතකොට අර අපි පටන් ගන්නවානේ පළවෙනි තියරි තිතර ප්‍රෝග්‍රෑම් එක මේ සිකුරාදා මේ 28 සිකුරාදා. එතකොට මේ 28 සිකුරාදා එකට දැන් ඕගොල්ලොන්ට මේ වෙනකොට මම ලින්ක්ස් දාලා තියෙනවා ගෲප් වලට. කවුරු හරි ලින්ක්ස් වලට තාම ජොයින් වෙලා නැති ළමයෙක් ඉන්නවනේ. ඒ කියන්නේ ගෲප් එකට ජොයින් වෙලා නැති ළමයෙක් ඉන්නවනේ. මෙන්න මේ නම්බරයට 076යි 518යි 618යි 3 කියන මේ නම්බරයට මැසේජ් එකක් එවලා මාව අහවල් නගරේ. එතකොට දැන් ඔයා මේ අපි දැන් කරන පේපර්ස් කරන නගර ටික තියෙනවනේ. මෙන්න මේ නගරයට සම්බන්ධ නම් මෙන්න මේ නගරේ පේපර් එකට මම එන්නේ. ඒ නිසා මාව ඒ ගෲප් එකට ජොයින් කරන්න කියලා මැසේජ් එක දාන්න. එහෙම නැත්නම් ඔයා මේ නගර ආශ්‍රිතව නැත්නම් දුර නම් එතකොට ඔයා කියන්නේ කෙලින්ම මම මෙන්න අහවල් නගරේ මාව ඔන්ලයින් ගෲප් එකට සම්බන්ධ කරන්න. එතකොට ඔන්ලයින් ගෲප් එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මම 28 වෙනිදා කරන ප්‍රෝග්‍රෑම් එක ඒ කියන්නේ 28 වෙනිදා තියරි මේ ඒක පටන් ගන්න එක Zoom වලින් තමයි මම කරන්නේ. මේ YouTube live එච්චර මන්ට තාම මේ ඒකේ පොඩි ගැටලු ටිකක් තියෙනවා විසඳ ගන්න. මට ඒව හරියට සෙට් වෙලා නැහැ. ඒ නිසා ටිකක් අර පැයක් කමාරක් කරනකොට මේ ලයිව් එක කට් වෙන සීන් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් තාම ඒක විසඳ ගන්න ඕනේ ඇත්තට විසඳගෙන නැහැ. ඒ නිසා මම YouTube live එක කොහොමත් අපි YouTube live විදියට යන්නේ නැහැ. ඔය ඉඳලා හිටලා පාඩමක් තමයි එහෙම කරන්නේ. Zoom තමයි යන්නේ. ඒතොර Zoom එකේ link එක පළවෙනි link එක
අපි දානවා group වලට. හැබැයි එතනින් පස්සේ ඉඳලා link ඔක්කොම website එක හරහා තමයි එන්නේ. ඉතින් website එකේ register වෙන්න ඕනේ. හරිද? ඒ ටික කියන්නම්. හරිද? ඔන්න එතකොට කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? ෆිසිකල් ක්ලාස් වලට එන ළමයිට කිසි ප්‍රශ්නයක් නැහැ. ෆිසිකල් ක්ලාස් එකට ආවහම ඒ ගැන තොරතුරු දැනගන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන් එතනින් එහාට. හරිද? ඊළඟට ඔන්ලයින් සම්බන්ධ වෙන ළමයි අපේ වෙබ්සයිට් එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන විදිහ දාන වීඩියෝ එකක පොඩි ලින්ක් එකක් දාන. ලින්ක් එක පොඩි නෙවෙයි, වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් දානවා. ඒක විනාඩි 3ක වීඩියෝ එකක් තියෙන. ඒක බලලා අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ Zoom links ඔක්කොම ඒ වෙබ්සයිට් එක හරහා තමයි ඔයාට ලැබෙන්නේ. වීඩියෝස් සියල්ල වෙබ්සයිට් එක හරහා ටියුට්ස් ඔක්කොම ඔයාට කුරියර් කරනවා. එතකොට හොඳට මතක තියාගන්න වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙනකොට ඔයා දාන ඇඩ්‍රස් එක තියෙනවනේ. ඒ ඇඩ්‍රස් එකට තමයි කුරියර් කරන්නේ. නැතුව අමුතුවෙන් ආයෙසරයක් ටියුට්ස් කුරියර් කිරීම සඳහා වෙනම ඇඩ්‍රස් එකතු කිරීමක් කියලා එකක් කරන්නේ නැහැ. ඔයා වෙබ්සයිට් එකට ගිහිල්ලා දානකොට නිවැරදි තොරතුරු දාන්න. හැම තොරතුරක්ම 100%ක් නිවැරදිව දාන්න. එතකොට ඔයා එවන ඇඩ්‍රස් එක තියෙනවනේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙනකොට දාන ඇඩ්‍රස් එක සමහරක් අය නිකන් හරි කම්මැලි ගමට හිතන්නකො නම්බර 95 මොකක් හරි පන්සල පාර කලවාන ඔය මොකක් හරි ඇඩ්‍රස් එකක් තියෙනවා කියලා. එතකොට අර නම්බර 95 පන්සල පාර ඒව දාන්නේ නැහැ. නිකන් කලවාන රත්නපුරේ එච්චරයි. ඉතින් එහෙම දැම්මට පස්සේ ඉතින් ආයි කලවාන රත්නපුරේ ඉන්නේ ඔයා විතරේ. හරිද? ඔයා කොහොමද හොයාගන්නේ? හරිද? ඒ නිසා අනිවාර්යෙන් සම්පූර්ණ ඇඩ්‍රස් එක දාන්න රෙජිස්ටර් වෙනකොට. එතකොට කෙලින්ම ටියුට් එක එවන්නේ ඒකට තමයි. එතකොට පන්ති ගාස්තු ගෙවණය කරන්නේ දැනට කරන්නේ. දැනට අපි මේ මොනවාද කාඩ් වලින් ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන් විදියට එහෙම මේ පේමන්ට්ස් ගේට්වේ එකක් තාම ඕපන් කරලා නැහැ අපේ වෙබ්සයිට් එකේ. ඒ නිසා ඕගලන්ට බැංක් එකට තමයි ඕගොල්ලෝ පේ කරන්න ඕනේ. ඒක ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම බැංකුවට ගිහිල්ලා ගෙවන්නත් පුළුවන්. ගෙවලි වල ඒ රිසිට් එක අපේ මේ මොනවාද වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. අපිට WhatsApp කරන ඒවා කරන්න එපා. WhatsApp කරන්න එපා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න. එතකොට අපේ ඩේලි අපේ ස්ටාෆ් එකෙන් කරන්නේ දවස ගානේ ඕගොල්ලෝ පේ කරලි වෙලා අප්ලෝඩ් කරලා තියෙන රිසිට් තියෙනවනේ ඒවා චෙක් කරලා චෙක් කර කර ඔයාට ඇක්සස් දෙනවා. ඔයාට ඇක්සස් දෙනවා පන්තියට සම්බන්ධ වෙන්න. හරිද? පළවෙනි සතිය හැම මාසෙකම වගේ පළවෙනි සතිය ෆ්‍රී ඇක්සස් තියෙනවා. එතනින් එහාට පේමන්ට් එක කරන්න ඕනේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. ටියුට් ටික ඉක්මනට ගෙන්න ගන්න ඕන නම් ඉක්මනින්ම පේමන්ට් එක කරන්න. අපි ටියුට්ස් දාන එකත් අර දවස් 3-4ක් එකතු කර කර එහෙම දාන්නේ නැහැ. පේ කරන දවස ගානෙම ටියුට්ස් එවන්න පටන් ගන්නවා. ඒකට හේතුව අර රිවිෂන් එකක් කරන්න බෑනේ ටියුට්ස් නැතුව. එහෙනම් පුළුවන් ඉක්මනට අපි ටියුට්ස් ටික දෙනවා. හරිද? ඒ වගේම අපේ ෆිසිකල් ක්ලාසස් වලට එන කවුරු හරි ළමෙක් ඉන්නවා නම් හෝ නැත්නම් අපේ ෆිසිකල් ක්ලාසස් තියෙන නගරවල ඉන්න ළමෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කෙලින්ම පේපර්ස් ලියන්න එනකොට රිවිෂන් එකට සම්බන්ධ වෙනවා නම් පේපර්ස් ලියන්න එන දවසට ඔයාට පුළුවන් ආයතනයෙන් ටියුට් ටික කලෙක්ට් කරගෙන ඇක්ටිව් කරගන්න වැඩසටහන ඒ ටික ඔක්කොම ආයතනය හරහා කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් ආයතනයත් එක්ක සම්බන්ධ නැති අය කෙලින්ම මේ බැංක් පේමන්ට් එකක් කරලා සම්බන්ධ වෙන්න. හරිද? එතකොට ඒකේ ඒ ගෲප් වලට විස්තර දානවා කොහොමද කියලා මේ පන්ති ගාස්තු ගැන. එතකොට පේපර් එකට විතරක් සම්බන්ධ වෙනවා නම් මෙහෙමයි. පේපර් රිවිෂන් එකට විතරක් කියලා එකක් නැහැ. පේපර් එකට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. රිවිෂන් පේපර් සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒගොල්ලන්ට කොහොමද? ඒ වගේම අපිට මේ වෙනකොට අපේ තියරි පන්ති වල ඉන්න දුල පුතාලා සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට මොන වගේ වැඩසටහනක්ද ඒව පන්තිවලදී කියයි. ඒ විදිහට ඒ සම්බන්ධ වීමේ කටයුතු කරගන්න. හරිද? එහෙනම් මම හිතනවා ඔයාට සම්පූර්ණ විස්තරේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ලැබෙන්න ඇති කියලා. පැහැදිලිද? හරි. ඉතින් මේ පටන් ගන්න මාස 8 ඔයාගේ ජීවිතයේ ස්වර්ණමය කාලය බවට පත් කරගන්න හොයා තමන්ට කරන්න පුළුවන් උපරිම දේ තමන්ගේ අනාගතය වෙනුවෙන් කරපු කාලයක් බවට පත් කරගන්න. ඒ වෙනුවෙන් උපරිම කට්ට ගන්න. හරිද? මතක තියාගන්න වැඩ කරන්න ඕනයි කියලා හිතනකොට හැමෝම වැඩ කරනවා. හරිද? ඔයා එතනින් විශේෂ විය යුත්තේ මොකක් නිසාද? වැඩ කරන්න බෑ කියලා හිතන හැම වෙලාවටමත් වැඩ කරනවා කියලා. හරිද? කම්මැලිකම එන වෙලාවටත් මම වැඩ කරනවා. කොහොම හරි මගේ ඉලක්ක වෙනුවෙන්. හරිද? ඒවට පොඩි ටික්ස් තියෙනවා කරන්න. ඒවා පන්ති ඇතුළේදී අපි කියන්නම් පොඩි දේවල් ඒව කරන්න. හරිද? ඒවෙන් මානසිකව පොඩ්ඩක් ස්ට්‍රෝං වෙන්න පුළුවන්. හරිද? ඒව වැදගත් ඒවාට මේ ගමන යන්න. පුතේ මතක තියාගන්න මේක ඊටාම සුමට
මාර්ගයක් නෙවෙයි. අර සේද ඇතිරු සුමට මාර්ගයක් දිගේ නෙවෙයි ඔයා මේ යන්නේ. ඔයා යන්නේ ඊටාම භයානක සත්තු ඉන්න ඊළඟට මේ පර්වත වලවල් තියෙන මහා ගස් තියෙන හරිද මේ හැම තැනම කටු පඳුරු තියෙන එහෙම කැලෑවක් මැදින් තමයි ඔයා මේ යන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන් වැටෙනවා අනිවාර්යෙන් තුවාල වෙනවා අනිවාර්යෙන්ම ඔයාට සිද්ධ වෙනවා සමහර තැන්වලදී ස්ලෝ වෙන්න නතර වෙන්න හරිද හැබැයි මතක තියාගන්න ඔයා ඒ මොන අභියෝගය ආවත් ඒ කිසිම අභියෝගයකට සැලෙන්නේ නැතුව ඔයා ගමන ඉස්සරහට යන්න ඕනේ ගුරුවරයා විදියට මට කරන්න පුළුවන් දේ තමයි නිවැරදි මාර්ගය ඔයාට පෙන්වන එක මට ඔයාව කරේ තියාගෙන මේ ගමන එක්කන් යන්න බෑ මට පුළුවන් ඔයාට මාර්ගය පෙන්වන්න හරිද ඔන්න පුතේ ඉස්සරහා මෙන්න මේ විදිහේ වලක් තියෙනවා මේකට බහින්න එපා මේකේ බැහැලා යන්න මේකට මේකෙන් පැනලා යන්න මෙන්න මෙහෙම යන්න හරිද කියන්න පුළුවන් ඒ වගේම ඔයා සමහරක් වෙලාවට මම කියන මාර්ගේ යන්න ගිහිල්ලි වෙලා මම කියන මාර්ගයෙන් පිට පැනලා ඉවරලා ඔයා තුවාල වුණොත් ඔයා වැටුණොත් අපි ආයිසරයක් ඔයාව නැගිටවනවා මොටිවේට් කරනවා කොහොම හරි නැගිටවන්න උත්සාහ කරනවා පුතේ යන් මේ ගමන යන් කියලා ඉතින් මේ විදිහට ඔයාට ඔයාගේ ජීවිතේ දිනන්න ඔයා ආස ඔයාගේ සිහින යථාර්ථයක් කරගන්න ඔයා බලන් ඉන්න සුන්දර ලෝකේ දිනන්න ඔයාට ගුරුවරයෙක් විදිහට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි මේ වැඩසටහන ඇතුලේ දෙනවා. ඒ නිසා බය නැතුව විශ්වාසයෙන් වැඩත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි වැඩිපුරම විශ්වාස කරන්න ඕනේ ඔයා ගැන. ඔයා පුතේ ඔයා ගැන විශ්වාස කරන්න. හරිද? ඔයා ගැන විශ්වාස කළා නෑ මම මේ වැඩේ කරනවාමයි කියන තැනට එන්න. සමහරක් විට විශේෂයෙන් පස්චයි ළමයි අතරෙත් ඒ වගේ මේ පාර විභාග ලියපු සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන්න බලාපොරොත්තු වෙන ළමයි අතරෙත් ඉන්න පුළුවන් මානසිකව බොහොම දුර්වල මට්ටමකට වැටිච්ච ළමයි. ඒ කියන්නේ ඔයා මේ A level ගමන පටන් ගන්න කාලේ වෙනකොට ඔයා හිටියේ මම කවදාද වෛද්‍යවරයෙක් වෙනවා අපේ පවුලට වෛද්‍යවරයෙක් වෙනවා අම්මට වෛද්‍යවරයෙක් වෙලා පෙන්නනවා කියලා තැන හිටියා. හැබැයි ටික දවසක් ගිහිලා මේ අද වෙනකොට ඔයා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ වගේ සැකසහිත තැනක ඉන්නේ. මට කවදාරි දවසක සයන්ස් කරලා කැම්පස් යන්න පුළුවන් වෙයිද දන්නේ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා නම් හරිද මතක තියාගන්න ඔබ තාම මේ ගමනේ පරක්කු පුද්ගලයෙක් නෙවෙයි හරිද ඔබ මේ ගමනේ වැරදි මාර්ගයක ගියපු කෙනෙක් විතරයි නැවත මුලට ඇවිල්ලා නිවැරදි මාර්ගයේ අනුගමනය කරන්න ඔබට කාලය හොඳටම ඇති ඒ නිසා බෑ කියන සිතුවිලි ඇති කරගන්න එපා හැම වෙලාවෙම මයින්ඩ් සෙට් එක හදාගන්න මම මේක කොහොම හරි කරනවා මට කරන්න පුළුවන් මම කළ යුතුයි හරිද මම මේක කොහොම හරි කළ යුතුයි කියලා හිතලා මැච් එක ගහන්න පැහැදිලිද හරි එහෙනම් ඔන්න වැඩසටහන ගැන කිව්වා. ඉතින් මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච නැති යාළුවෝ ඉන්නවා නම් ඒ කට්ටියට අපේ මේ වීඩියෝ එකේ link එක share කරන්න. මම group වලට දාන්නම් මේ YouTube channel එකට කවුරු හරි YouTube channel එකේ මේ වීඩියෝ එක බලුව කෙනෙක් ඉන්නවා නම් මේ program එකත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය කියන වැඩසටහන ඒ කියන්නේ ඔය කියන steps අනුගමනය කරන්න සහ යාළුවෝ අතර මේක share කරන්න. හරි. එහෙනම් වැඩසටහනත් එක්ක හම්බෙමු.